සුබ මුහුර්ත මහා නක්ෂත්‍රය අනුව සුබ මුහුර්ත සාධනය කරනකොට එක් කාරණාවලට අපි කොහොමද සුබ මුහුර්ත හදන්නේ කියන එක හා සම්බන්ධව අපි අද පාඩමින් ඉගෙන ගමු. හොඳයි. එතකොට හැමෝම ලිපි අතට ගන්න 2026 ලිපි තියෙනවා නම් 2026 27 ලිපි තියෙනවා නම් පහක් වෙනවා. ලිපි පිටුව 27 පෙරලා ගන්න. ලිපි පිටුව 27 බලන්න ලිපේ තියෙනවා ලිපි පිටුව 27 සුබ අපි පාවිච්චි කරන්නේ දැනට පාවිච්චි කරන්නේ ඔබ ලංකා පංචාංග බ්‍රහස්පති ලිකනේ. එහි බලන්න 27 වෙනි පිටුවේ සුබ මුහුර්ත සාදා ගැනීම පහසු කරවන වගුව එක. ඊට පස්සේ 28 පිටුවේ 2 තියෙනවා 29 පිටුවේ 3 තියෙනවා 30 පිටුවේ මුහුර්ත පංචක සුද්ධිය කියලා එකක් තියෙනවා 31 පිටුවේ ආනන්දාදී අටවිසි මහා යෝග චක්‍රය කියලා තියෙනවා. ඉතින් එහාට පංචපක්ෂය අපි ඉගෙනගෙන තියෙනවානේ. හොඳයි. හැමෝම නැවත ලිත 27 පිටුව පෙරලා ගන්න. බලන්න මේකේ තියෙනවා කාරණාව මොකක්ද කියලා දාලා. ඊට පස්සේ සුබ රාශි මොනවද කියලා දාලා තියෙනවා. සුබ නැකත් සුබ තිथි දින හෝරා විශේෂ කරුණු රවි සිට නැගතේ සිට සුබ නැකත් කියලා තියෙනවා. එතන මුල් මේකට සිස්ටනක් තියෙනවා අනිත් කාරණා වලට අදාළ කරගෙන තියෙනවා. අපි මෙන්න මේ ටික තමයි ඉගෙන ගන්න හදන්නේ. බලන්න දැන් අපි හිතමුකෝ ලිඳක් කපන්න වැව් පොකුණු හෝ ලිඳක් හැමෝටම පොදුයිනේ මේක. හැම කෙනාටම ලිඳක් අත්‍යවශ්‍යයි. එතකොට මේ ලිඳක් කපනකොට සාමාන්‍යයෙන් හොඳයි කියනවා රාශි මොනවද මේ ලිතේ කියනවා හොඳයි කියලා. වෘෂභ, කටක, සිංහ, කුම්භ, මීන. ඒ කියන්නේ අපි ලිඳ කපන්න යොදා ගන්න නැකත වේලාව තුල තත්කාලයේ ඒ කියන්නේ ගෝචරයෙන් මෙන්න මේ ලග්නයක් උදා වෙලා තියෙනවා නම් හොඳයි. ඊට පස්සේ කියනවා සුබ නැකත් යටතේ අස්විද රෙහෙන මේ ලග්නයක් උදා වෙලා මේ නැකතකුත් තියෙනවා නම් සහ සුබ තිथි සහ දින හෝරා පුරපක්ෂයේ 1 2 3 5 7 10 11 13 කියන තිथි හොඳයි. ඒ වගේම සුබ දින කියපුවාම ඔබ දන්නවා දැන් කවුරු හරි කියන්නේ සුබ දින සතිය දවස් 7 පොදුවේ සුබයි කියලා අපි සලකන විදිය අනුව අපි පිටතේ කවදාවත් වැටෙන්නේ නැති බලයකින් ඔවුන්ට පහර දෙනවා. සර් බදාදා බ්‍රහස්පතින්ද සිකුරාදා සඳුදා බදාදා බ්‍රහස්පතින්ද සිකුරාදා සර් සඳුදාත් ගන්න පුළුවන් නේ සුබ දිනයක් විදිහට. සඳුදාත් ගන්න පුළුවන්. සඳුදා බදාදා බ්‍රහස්පතින්ද සිකුරාදා. හරි. ඊට පස්සේ සුබ හෝරා කියන්නේ කවුරු හරි සඳු හෝරාව, ගුරු හෝරාව, සිකුරු හෝරාව හොඳයි නේද සර්? ඔව් ඒක මතක තියාගන්න පුළුවන් ලේසි මෙහෙම දැන් සතියේ දින වලින් හොඳයි සඳුදා බදාදා බ්‍රහස්පතින්ද සිකුරාදා. ඒ වගේම තමයි සඳුගේ හෝරා පංචම සූක්ෂම හැබැයි සඳුගේ පංචමල විෂ පංචම තියෙනවා අතාරින්නේ. ආයි ගාවට එන්නේ අඟහරුවාද තරම් බදාදානේ බුද්ධගේ හෝරා පංචම කොතනක හරි විෂ පංචම තියෙනවා නම් අතාරින්න ඕනේ. සඳුගේ හෝරා පංචම සූක්ෂම සඳුදා දවස බුද්ධගේ හෝරා පංචම සූක්ෂම ගුරුගේ බ්‍රහස්පතින්දා අදාළ ගුරුගේ හෝරා පංචම සූක්ෂම සිකුරුගේ හෝරා පංචම සූක්ෂම. එහෙම ඔයාලට මතක තියාගන්න ලේසි. එතකොට විෂ පංචම අතාරිනවා රාහු කාලය අතාරිනවා මෙන්න මේ කියන වේලාව මේ අහවල් ලග්නයක් අහවල් නැකතක් අහවල් තිතියක් අහවල් දිනයක් අහවල් හෝරා පංචම සූක්ෂම. එතකොට ඔබට මේ එකක් ඔයාලා තනිව හෙව්වා නම් මම එකක් වෙනදී කියලා දෙන්නම්. එකක් ඔයාලා තනිව හෙව්වා නම් ඔයාලට හරි පහසුවෙන් පුළුවන් මේ අනුව කටයුතු කරන්න. හැබැයි මම ඔයාලට කියනවා මේ සියල්ලම අදාළ කරගෙන මහා නක්ෂත්‍රය අනුව සුබ මුහුර්තයක් හදන්න ඉගෙන ගන්න ඕනේ. ඒක හරි. පිටේ දීලා තියෙනවා වගේ මෙන්න මේ ආකාරයට කරනවා නම් හොඳයි කියලා. සමහර අවස්ථාන් වලදී මේ සියල්ලම යෙදෙන වේලාවන් හොයාගන්න අපහසු වෙනවා. ඒ වෙලාවට චූල නක්ෂත්‍රය පාවිච්චි කරාට කමක් නැහැ. එහෙමත් නැත්නම් මහා නක්ෂත්‍රය පාවිච්චි කරාට කමක් නැහැ. අට සුද්ධ කරලා රවි 11 තියලා සඳු 11 තියලා කරාට කමක් නැහැ. ඊට පස්සේ තියෙනවා විශේෂ කරුණු මොකක්ද? ලින් සඳහා නිවසේ සිට නිරිත උතුර ඊශාන වීමද අට සුද්ධ වීමද සුබයි. එතකොට මේ නිවසේ සිට
නිරිත දිශාව උතුරු දිශාව ඊසාන වීම හොඳයි කියලා තියෙනවා. මම ඔයාලට කියනවා නැගෙනහිර හොඳටම හොඳ දිශාව තමයි. වාස්තු විද්‍යාව මම වෙනම පාඩමක් පටන් ගන්න. ඒක කියන්නම් හැමෝම ලින්ක් එකේ වෙනවා. නිවසේ ඊ타ත්ම පිරිසිදුව තියෙන්න ඕනේ. තමන්ගේ නිවසේ මැද ඉඳලා බලනකොට තමන් ජීවත් වෙන නිවසේ ඊ타ත්ම පිරිසිදුව තියෙන්න ඕනේ. බුදු මැදුර ඒ වගේම ලස්සනට මල් වවලා තමන් වතුර විශ්ව ශක්තිය අපි පිරිසිදු වෙන්න ගන්න ජලය ලබා ගන්න ලිඳ ඊසාන තමයි සුබම ඊ타ත්ම හොඳ බණ භාවනා කටයුතු කරන්න එතන සතුරු සාමිචයේ දෙන්න කියන්නේ අනුන්ගේ කෝපදුක නෙමෙයි අර තමන්ගේ ජීවිතේ යහපත් අර දොරමඩලාවේ යන්නේ ඒ වගේ යහපත් දේවල් කතා කරන්න ඊට පස්සේ ඊසාන දිශාව පැත්තට වෙන්න ඔයාලගේ ටීවී එක හරවලා තියන්න පුළුවන් නම් ඒකත් හොඳයි. එතකොට ඒකෙන් ඔයාලා බලන්න ඕනේ අපේ මනසට යහපත් අදහස් ආකල්පෙන දේවල්. ඒ වගේම ඊසාන දිශාවට ගන්න එපා টয়ලට් වලවල් කුණු කාණු වතුර බහගෙන යන ඒවා නාන කැසිකිලි ගන්න හොඳම නැහැ. ඒ වගේම තමයි මෙතනට දැන් ලිඳ හොඳයි නැගෙනහිරට හොඳයි හොඳම නැත්තේ ගිනි කොනටයි ගිනි කොනට තමයි ලිඳ හොඳම නැහැ බස්නාහිරට ලිඳ හොඳත් නැහැ එච්චරයි හොඳම ඊසාන මතක තියාගන්න නැගෙනහිර ඊසාන උතුර ඔය කියන ටික හොඳයි මේකේ මේ නැගෙනහිර එහෙම දීලා නැහැනේ එතකොට ඒක මතක තියාගන්න ඊට පස්සේ මේකේ තියෙනවා රවි සිටින නැකතේ සිට සුබ නැකත් කියලා ඒකට මෙතන ඒක ප්‍රශ්නයක් නැහැ කියලා තියෙනවා මේ ලිතේ තමයි තියෙන්නේ හැබැයි තව තියෙනවා පැරණි පොත් ඉෂුරුන්ගේ කාලේ පටන් පැවතෙන ඒවැ තව යම් යම් කරුණු කාරණා කියලා තියෙනවා. එතකොට ඔබ මේවා දැනගෙන ඉන්න ඕනේ මේක කරන්නේ කොහොමද කියලා. අර මම කිව්වේ software එකක් තියෙනවා මේ අවශ්‍ය ටික details ටික දුන්නාන් පස්සේ විස්තර ටික දුන්නාන් පස්සේ අපිට සුබ මුහුර්තයේ තියෙන වෙලාව හොයලා එයා සර්ච් කරලා හොයලා දෙනවා. තව කාරණාවක් මෙතනට එකතු වෙන්න ඕනේ. මොකක්ද දන්නවද? මේ සුබ රාශිය යටතේ මේ සමාන සුබ නැකත් යටතේ කියනවා අපි මේ යොදා ගන්න වෙලාවේ අස්විත රෙහෙන මොහසිරස පුනාවස කුෂ මා හත අනුර දෙට සුවන දෙනට රේවති තුනතුරු කාට හරි කියන්න පුළුවන්ද තුනතුරු කියන්නේ මොනවද කියලා තුනතුරු කියලා නැකතක් තාම ඔයාලට උගන්වලා නැහැ කවුරුත් ඒක ඇහුවෙත් නැහැ තුනතුරු කියලා කියන්නේ ලිත පිටුව පෙරලා ගන්න මේ නැකත් තුනකට මේ කියන්නේ මේ භාවිතා වෙන පස්සන පිටුව සර් පුවපාල් හරි පුටුපු නෑ පල් කියලා තුනක් තියෙන පොඩක් ඉන්න මම කියන්නම් උත්‍ර සල උත්‍ර පුටුප නේද සර් කියරා එක දවසක් අපිට කියලා දුන්නානේ හොඳයි තුනතුරු කියන්නේ උත්‍රපල් උත්‍ර සල උත්‍ර පුටුප උත්‍ර කියලා තුනේම එනව නේද උත්‍රපල් උත්‍ර සල උත්‍ර පුටුව මට මතක විදිහට පොඩ්ඩක් ඉන්න මම නෝට් එක බලලකම් මගේ නැත්නම් මටත් දැන් මේ සමහර වෙලාවල් වලට මම කියනෝනේ මට අමතක වෙනවා කියලා මම ඉන්න විනාඩියෙන් කියන්න අපේ රිසර්ච් වෙලාන්තිකේට එතරම් බලපෑමක් නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. ඒ ප්‍රවෘත්ති කළ විසුද්ධියකදී ඊශ්‍රායලයේ ප්‍රාන්තාව තානාපති
ඇහෙන්නේ නැහැ සර්. හරිනේ තාම කිව්වේ නෑ මොකොත් ඉන්න මම මේ තුනතුරු වල විස්තරෙත් එක්ක හොයනවා ඉන්නකෝ හොඳයි මේ තුනතුරු කියපුවාම මේකට තියෙනවා තුන්තුරු කියලා කියනවා සාමාන්‍යයෙන් උත්තර තුන්තුරුව පුව තුන්තුරුව විසා තුන්තුරුව එතකොට මෙතනදී ඔය උත්තර තුන්තුරුව වෙන්නේ උත්තරපල් උත්තරසල උත්තර පුටුප කියන එකක් තුන ඒකේ උත්තර පල්ගුණී උත්තර ආශ්‍රි උත්තර භද්‍ර පද කියලා අපිට ශ්ලෝකයට අදාළව තියෙනවා ඒක පොඩි ලොකු නෝට් එකක් තියෙනවා මේකේ සාරාංශය වලට කියන්නේ ඊට පස්සේ පුව තුන්තුරුව කියලා එකකුත් තියෙනවා දැන් මෙතන කියන්නේ තුනතුරු වලදී උත්තර කියලා පටන් ගන්න නැකත් තුනකුත් කියනවා පුව කියලා නැකත් පටන් ගන්න තුන්තුරුකුත් තියෙනවා. ඒ කියන්නේ පුවපල්, පුවසල, පුව පුටුප කියලා. එතකොට ඒවට పూర్ව පල්ගුණී, పూర్ව ආශ්‍රි, పూర్ව භද්‍රපද, పూర్ව මේකේ ලොකු අර්ථයක් තියෙනවා. මම ඒ නෝට් එකේ වන්නම්. ඊට පස්සේ විසා වල නැකතට අනුව තුන්තුරුකුත් තියෙනවා. හැබැයි ඒක එකම නාමයෙන් ඉන්නේ නැහැ. විසා අනුර දෙට කියන නැකත් තුනට තමයි විසා වලට අදාළ තුන්තුරු කියලා කියන්නේ. මෙතනදී අපිට තුනතුරු කියලා ගන්න ඔයාලා උත්තරසල උත්තරපුටුප උත්තරපල් උත්තරසල උත්තරපුටුප සහ පුවපල් පුවසල පුවපුටුප. ඔය කියන නැකත් තුනේ කොටස් දෙක ගන්න. මේ වෙලාවෙන් මම කියන්නම් හැම කෙනාම දැන් ඔයාලට මම කිව්වනේ දැන් හෙට අනිද්දා කියන නෝට් එකේ බලලා තියෙනවා. ඒවනේ මේ චන්ද්‍රග්‍රහණය හා සම්බන්ධව ඒ බලන්න ඒ චන්ද්‍රග්‍රහණය හා සම්බන්ධව ලෝකේ වෙනස් වෙන විදි ආකාරය ගිය චන්ද්‍රග්‍රහණයට මොකද උනේ ඒ වගේ පොඩ්ඩක් නිකන් අවබෝධයෙන් ඔයාලා ඉස්සරහට වැඩ කටයුතු කරන්න. දැන් මෙතනදී මේ විසානකට ආපු වෙලාවේ මේකත් කියලාවක් නැහැ. එකත් නෙමෙයි කරගෙන යන්නේ පාඩම. මේකත් මම ඔයාලට දෙන්න ඕන අවබෝධයක්. ඊටපිටුව පෙරලන වෙසක් දවසට හොඳයි. ලිතපිටුව 61 බලන්න වෙසක් පුර වෙන්නේ කවද්ද අප්‍රේල් වෙසක් පුර වෙනවා අප්‍රේල් 18 ලිතපිටුව 61 2026 ලිතේ වෙසක් පුර වෙනවා අප්‍රේල් 18 ඊට පස්සේ 63 වෙනි පිටුවට පෙරලන්න ඔන්න වෙසක් පුර වෙනවා ඊට පස්සේ සිත නැකත යෙදෙනවා අපිට පළවෙනි සිකුරාදා තමයි වෙසක් විදියට ලිපි ගණන් දීලා තියෙන්නේ. මේ බලාගෙන යන වෙසක් අව වෙනවා අදිපොසොන් පුර වෙනවා. එතකොට මේ අදිපොසොන් පුර වෙනකොට මේකේ මේ නැකත් සාමාන්‍යයෙන් 31 වෙනි ඉරිදා අදිපොසොන් පුර අදිපොසොන් කියලා එකක් මේකේ දීලා තියෙනවා. මේක හොඳින් මතක තියාගන්න. ඊට ඉස්සෙල්ලා මම ඔබට කියලා ඇති පාරම්පරික වෙන මේ දැනුමත් එක්ක මම කියන්නේ ඒක ස්ථිරයි. ඒක තමයි සත්‍ය. යම් කිසි වෙසක් වෙන්න නම් වෙසක් පොහොය වෙන්න නම් බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය සිදුහත් බෝසතාණන්ගේ උප්පත්තිය බුද්ධත්වයට පත් වීම බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම කියන තුනම සිද්ධ වෙලා තියෙනවායි කියලා කියන්නේ මේක ලොකු සත්‍යතාවයක් තියෙනවා. විසා නැකතින් තමයි. එතුමන්ගේ උපන් නැකත වෙන්නේ විසා නැකත. එතකොට මේ බලන්න හිතේ දීලා තියෙන සහ ඔය අනිකුත් මේ අපි බලන කැලෙන්ඩර් වල තියෙන දිනය හරිද කියන එකේ ගැටලුවක් තියෙනවා. ඉතින් මේ සුබ මුහුර්ත හදනේවට වෙන්න පුළුවන් මෙන්න මේ ගණනය කිරීම වලට වෙන්න පුළුවන් එහෙම නැත්නම් එදා ඉඳන් ඒ ආපු ක්‍රමවේදයට වෙන්න පුළුවන් නමුත් මේ වෙසක් ඊට පස්සේ පොසොන් අදිපොසොන් කියලා තව එකක් සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් මෙතන හරිනම් වෙන්න ඕනේ මෙතන අදි වෙන්න ඕනේ බක් අදි වෙන්න ඕනේ වෙසක් කියන්නේ එක දවසයි තියෙන්නේ විසා නැකතත් එක්ක මේ බලන්න විසා නැකත මේ ගෙවිලා ඉවර වෙනවා. නමුත් පුරපසළොස්වක වෙන එතන ගැටලුවක් තියෙන නිසා තමයි මේ දිනේට හරි මේ සිත නැකතත් එක්කලා 2.19 කියන සා නැකත තමයි ලබන්නේ. සා නැකත රාහුගේ නැකතක් වගේ මට මතක
බලන්න විනාඩියක් දෙන්න. කාගෙන එකටද කියලා ඉවරලා බලන එක බලන්න පුළුවන් ඔබට පහසු වෙන්න. ලික පිටුව 21. සානකත ඔව් රාහු මහදසා වර්ෂ 18යි අදසා සියාවතන යන එකත් අදාළ වෙන්නේ රාහුට. එතකොට විසක් වෙන්නේ නැහැ රාහුගේ කාරණාවකුත් එක්ක. මෙන්න මේ විසානකත තමයි විසානකත 1:22ට ගෙවිලා ඉවර වෙනවා. සානකතෙන් පස්සේ මෙතනත් සානකතෙන් පස්සේ විසානකත තමයි තියෙන්නේ. මෙන්න මේ දෙකෙන් එකක් අනිවාර්යෙන් විසානකතත් එක්ක ඉදිරියට දෙන්න ඕනේ. ඉතින් මෙතන පොඩි හිතන්න දෙයක් තියෙනවා. ඔබ ඔළුවේ තියාගන්න, මතකේ තියාගන්න. වෙසක් වෙන්න නම් විසානකත සහ පුරපසළොස්වක තිථිය ඉදිරියට තියෙන්න ඕනේ. වෙසක් වෙනවා මේ මෙතන මේ දෙවෙනිදා 15 වන තිථිය පළවෙනි තිථියට මාරු වෙනවත් එක්කම හඳේ සම්පූර්ණ වක්‍රය අඩු වෙනවා. නමුත් මෙන්න මෙතන බොහෝ විට වෙන්න ඕන කාරණාව 31 වෙනිදාට 15 වන තිථිය විසානකත එතනට වෙන්න ඕනේ. නැත්නම් අදිපොසොන් කියලා එකක් මෙතනට අදාළ කරලා තියෙන එක මගේ දැනුම විදිහට නම් වැරදි. හරි. දැන් මේ කියන කතාව අපි ඊළඟ අවුරුද්දෙත් බලමු. දැන් 2026 ලිපේම පෙරලා ගන්න. ලිප පිටුව 141 එහි බලන්න 141 පිටුවේ විසානකත පුරපසළොස්වක දෙකම එකට කියන්නේ පොඩ්ඩක් එච්ච මෙහෙට වෙනවා. නමුත් මේ බලන්න 20 වෙනි බ්‍රහස්පතින්දා 2027 මම කියන්නේ 20 වෙනි බ්‍රහස්පතින්දා විසානකත 1:25 වෙනකන් තියෙනවා. 19 වෙනිදා ඉඳලා. එතකොට 14 වෙනිදා 15 වෙනි තිථිය ලබන්නේ 16යි 8ට. මේ 19 වෙනිදා 15 හවස 4:34 වෙනකන් තියෙනවා. ඔන්න විසානකත සම්බන්ධතාවයක් අනිවාර්යයෙන්ම තියෙනවා නම් පමණයි. පුරපසළොස්වක තිථියත් එක්ක නියම විසක් දිනේ වෙන්නේ. මේ හැම නිතරම මේ ලිතේ සහ අපේ තිබිච්ච බටහිර නෙමෙයි හෙලවෙන්න පුළුවන් අපේ තිබිච්ච මේ ගණනය කිරීම ක්‍රමවේද බොහෝ විට නිවැරදි. මේ ප්‍රශ්නය අවබෝධ කරගන්න මේ ප්‍රශ්නේ ඇවිදිලා තියෙන්නේ එන්න හේතුව තමයි අපි දැන් පාවිච්චි කරන්නේ බටහිර ගණනය කිරීමේ ව්‍යවහාර වෙන්නේ. එතකොට ඒ ව්‍යවහාර වීමත් එක්ක තමයි ඔය ගැටලුව එන්නේ. අපිට දැන් ලිතේ දෙන්න වෙනවා හවල් දවසේ ඉරිදා දවසේ මේ උදේ මේ වෙනාවේ මේ ආකාරයට කියලා. එතකොට මේ පොහොය ලබන ගෙවෙන වේලාවන් මේ නැකත් ලබන ගෙවෙන වේලාවන් එක්ක තමයි මේක සහ සම්බන්ධ වෙලා තිබුණේ. එතකොට ඔයගේ පොඩි ගැටලු වෙනවා. ඒකට තවත් එක හේතුවක් තමයි පැය 24ක් විදියට බටහිර පාවිච්චි කරන හේතුව. නැත්නම් අපේ 60 පැය ක්‍රමයට ගියා නම් මේක නිවැරදි වෙනවා. එතකොට අර පැය 24ක් එහාට දාපුවම මේක ඇත්තටම ප්‍රමාණය වෙන්නේ පැය 23යි මිනිත්තු 57යි ප්‍රමාණයක්. එතකොට අර දින අවුරුදු 4කට සැරයක් පෙබරවාරි 29ක් කියන ඒ ඔය ආකාරයට ගණනය කිරීම නැවත රීසෙට් ඒ කියන්නේ නිවැරදි කිරීම සිද්ධ කරන්නේ ඒ ආකාරයට හේතුවෙන් තමයි මේ ගැටලු පැන නගින්නේ මේ වගේ ගණිතමය ගැටලු පැන නගින්නේ. හොඳයි. එතකොට ඔබට මට කියන්න අවශ්‍යතාවය තියෙන්නේ සමහර පොත්පත්වල දකී සැබෑ මේ සිදුහත් බෝසතාණන්ගේ උපන්නකත විසානකත නෙමෙයි කියලා. විසානකත තමයි. මම කියනවා ඔබට විසානකත තමයි. ඒක පැරණි අරගත්තට පස්සේ පොඩ්ඩක් අධ්‍යයනය කරලා බලන්න. විසානකතත් එක්ක පුරවස්සලුසක යෙදিলা තියෙනවද කියලා වෙසක් මාසයෙන් පස්සේ. හොඳයි. මේ හා සම්බන්ධව මොන හරි ගැටලු තියෙනවා නම් අහන්න. නැවත 27 වෙනි පිටුවට පෙරලා ගන්න. ඔබතුමාලාට මෙයාලට මාව ඇහෙනවද? එහෙමද සර්? හොඳයි. ඊට පස්සේ අපි මේ තුනතුරු කතාවත් එක්ක විසානකට දැක්කට පස්සේ මම මේ සම්බන්ධව දවසක හිමීට කොහොම එකපාර ඔබට අවබෝධ කරවන්න බෑනේ. ඒවයි වෙන්නේ කොහොමද ඊට අදාළව ඒ කරුණු කාරණා වෙනම් පාඩමක් මම හිමීට කරලා ලින්ක් එක දෙන්න. හොඳයි.
එතකොට දැන් ඔන්න දැන් නැවත 27 පිටුවට අවධානය යොමු කරන්න. එහි තියෙනවානේ එහෙනම් ඔයාලා වෘෂභ කටක සිංහ කුම්භ අස්විත රෙහෙන මුවසිරස ඔය කියන නැකතක්. හැබැයි මෙතනදී මතක තියාගන්න සුබ නැකත් මෙතනදී දීලා තියෙනවා අස්විත රෙහෙන මුවසිරස පුනාවස ඔය ආකාරයට තුනතුරු ඔය ටික දීලා තියෙනවා. මේ ලිඳ කපන්නේ ඔබගේ උපන් නැකතට නම් ලිත 102 පිටුවෙන් අනිවාර්යයෙන්ම බලන්න ඕනේ මේ නැකතට නැකත් සීහුම තියෙනවා. නැත්නම් ඔබ කරගන්නේ යහපතක් බලාපොරොත්තුෙන් අයහපතක් වෙන්න පුළුවන්. ඒකත් අවබෝධ ඇති. හොඳයි. මේ අට සුද්ධ වීම කියන්නේ දැන් මේක තියෙනවානේ විශේෂ කරුණු යටතේ බලන්න. විශේෂ කරුණු යටතේ තියෙනවා ලිං සදහා නිවසේ සිට නිර්ගත කියලා අට සුද්ධ වීම කියන්නේ තත්කාල කේන්ද්‍රය. අපි එහෙම කේන්ද්‍රයක් හදලා ඔබ දන්නවනේ අටවෙනි භාවයේ ග්‍රහයෙක් නැති තරමට හොඳයි. ග්‍රහයෙක් ඉන්නකොට ඊට අදාළ කාරණාවෙන් බාධාවක් ගැටලුවක් සිදු වෙන්න පුළුවන් කියලා තමයි අදහස තියෙන්නේ. එයින් කියලා තියෙන්නේ. කොට අට සුද්ධ වෙන තරමට හොඳයි. ඒත් එකම තව කාරණාවක් හොඳට මතක තියාගන්න නිමිත්ත සුබ කරලා දීම ඔබගේ යුතුකමක්. මේ නිමිත්ත සුබ කරන්නේ සුබ මුහුර්තය හදලා දුන්නට පස්සේ කොහොමද නිමිත්ත සුබ කරන්නේ? නිමිත්ත සුබ කරන්නේ අපි හිතමුකෝ ලිඳ කපන එක කියලා ඉවරලා. ලිඳක් කපනකොට නිමිත්ත සුබ කරන්න ඒ වෙලාවට සමහර වෙලාවට ඉස්සර නම් මගුල් බෙර ඊට අමතරව ඔය තව යහපත්යයි සම්මත ශබ්ද හෝ යහපත්යයි සම්මත කිරිහරක් දකින්න හොඳයි කියන නිමිති සිද්ධ කරනවා. එහෙම නැත්නම් හොඳම දේ තමන්ට වතුර ටික බොන්න මේ ලිඳ පරිහරණය කරන්න තමන්ට නම් පළමු පස්පිඩල්ලේ නැකත් වෙලාවට තමන් කැපීම තුලින් නිමිත්ත සුබ කරගන්න පුළුවන්. එතකොට ඒ කරලා පළමු පස්පිඩල්ල කපලා යහපත් දර්ශනයක් දිහා බලන්න. යහපත්තර දකින්නට සුදුසුයයි දර්ශනයක් තමයි නිමිත්ත සුබ වෙන්න. කරමලය රතු කුකුලන්. කරමලය රතු කුකුලෝ. එතකොට අම්මලා තමන්ගේ අම්මා තමන්ගේ ආදරණීය කෙනෙක් තමන්ට ආදරය කරන සාමාන්‍යයෙන් පැවිදි බුදුරජාණන් වහන්සේගේ දර්ශනයක්. එහෙමත් නැත්නම් ගොඩක් දේවල් තියෙනවානේ. කිරිහරක් තව යාලා කියන සුබ නිමිති බලන්න හොඳ දේවල්. ඔය මේ අසුබ නිමිති එහෙම කියනවලා ඔළුවේ තියෙනවා නම් පැවිදි බුවක් මහල්ලෙක් මලමිනියක් මේ අම්මා ගැබ්බර අම්මා කෙනෙක් ඒවා අසුබ නිමිති නෙමෙයි. බුදුරජාණන් වහන්සේට අවබෝධ වෙන්න හේතු මේ මොකක්ද ඇයි මේ කියන එක සිදුවත් බෝසතාණන්ට. ඒක මේ අයහපත් දර්ශන නෙමෙයි. ඒක ඔළුවේ තියෙනවා නම් එහෙම අයහපත් මතයක් ඒකයි කරගන්න. පොඩක් කතා කරන්න. මොනවා සාමාන්‍යයෙන් සුබ නිමිති? එක්කෙනා එක ගානි කියන්නේ යන්නේ. පුන් කලසක් පිරුණු කලස පුන් කලසක් පැන් පිරුණු කලයක්. ඔව්. තව එකක් කිරිගස් සුබයි කියලා කියනව නේද? මොනවාද? කිරි වැහැෙන ගස් වර්ග. ඔව් කිරිගස් ඊටම සුබයි. අනිත් අදහස් දක්වන්නේ නැද්ද? හොඳයි. කමක් නැහැ. එතකොට සුබ අර ඔයාලා අහලා තියෙනවා මොනවාද? බල සුබ නිමිති පෙරමග. බල සුබ නිමිති පෙරමග නැකතටත් වැඩි. ඒතරක මේ ශ්‍රී රාහුල අමරු ලියලා තියෙන්නේ. එතකොට මේ නැකතටත් වඩා ප්‍රබල වෙන්න හේතුවක් වෙනවා නිමිත්ත සුබ වීම. එතකොට ඒකේ එහෙම දෙයක් තියෙනවා. දැන් ඔය නිමිති බලන්න එනකොට ඉස්සර ආදි කාලේ මිනිස්සු ගෙදරින් එළියට බහලා එක්කෝ කජු ගහක් අත්තක් කිරි ගහක් අත්තක් එහෙමත් නැත්නම් ඔය ඉස්සරහට හම්බ වෙන ගහක් අත්තක් හරි එහෙම නැත්නම් වැට පැනලා එනකොට ඒ වැට පොල්ල ආපහු දාන්නේ නැතුව ඒක පොඩක් එහාට විසි කරලා එනවා. එතකොට නිමිත්තේදී ඒකවා සමහර ලාවලට ඒවා කියලා තියෙනවා. ආ එනකොට මෙහෙම නේද ආවේ මෙහෙමයි කියලා පාරම්පරිකව ඒවා සඳහන් වෙලා තියෙනවා. මමත් අහලා තියෙනවා අපේ මුතුන් මිත්තෝ ඒවා එහෙම කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඇත්තටම හැකියාවක් තියෙනවා. ඒ හැකියාව එන්න නම් උදේ අවදි වුණ වෙලාව ඉඳලා මම ඔබට කියලා දෙනවා පලාපල කතනේදී. උදේ අවදි වුණ වෙලාව ඉඳලා රාත්‍රියේ නිින්දට යනකම් අපිට ඉන්න ක්‍රම ටිකක් තියෙනවා.
ඉන්න කියන්නේ මේක මේ ආතතියක් හදාගෙන හරි අපහසුවෙන් ඉඳ නෙමෙයි. හරි සැහැල්ලුවෙන් සුවයෙන් සනීපෙන් දවස ගත කරන්න කියලා කියනවා. එතකොට අපේ මනසයි අපේ ශරීරය අපේ ඕරා එක ඒව ප්‍රබල වෙන විදිය මේ හැම දෙයක්ම මම ඔබට කියලා දෙන්නම්. ක්‍රමානුකූලව ඔබට පුළුවන් ඊතනට එන්න. හොඳයි. එහෙමනම් මං හිතනවා මේ දැන් ලිත 27 පිටුව අනුව මම මේ කතා කරපු ටික ඔබට අවබෝධ වෙන්න ඇති කියලා. ඒකට මේක ප්‍රායෝගිකව කොහොමද කරන්නේ? ප්‍රායෝගිකව කොහොමද කරන්නේ කියලා අපිට බලන්න දැන් මම මෙතන සුබ මුහුර්තයක් හදන්න ඕනේ. සුබ මුහුර්තයක් හදලා ඉවර වුණාට පස්සේ අට සුද්ධ වීම නැති වුණත් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් අට සුද්ධ වෙන තරමට හොඳයි. මේ හැම සුබ මුහුර්තයකදීම සූර්යයා 11 තියන්න පුළුවන් නම් මේ කිසිවක් නොබලුවට ඒක සමකුත් නැහැ. ඒකර මම ඒක ඔබට කියලා දීලා තියෙනවා. කොහොමද සූර්යාගේ ගමන් මාර්ගය? එතකොට සූර්යයා 11 තියලා ඔබට පුළුවන් නම් සුබ මුහුර්තයක් හදන්න අනිකුත් කරුණු කරනා බැලුවේ නැතුනට ප්‍රශ්නයක් නැහැ. එයා තමයි මේ සියල්ල කරවන්නේ. ග්‍රහලෝක ටික එකට ඇදලා තියාගෙන ඉන්නේ. එහාට විසිරෙන්න දෙන්නේ නැතුව ආකර්ෂණ බලයෙන්. එයාගේ ශක්තියෙන් අපිට උදේ දවල් රාත්‍රී වෙන ඒ ආලෝකය නිසා අපි කරගෙන හේතුව නිසා තමයි. ඊට පස්සේ එයාගේ ශක්තිය නිසා ගස්වල තාකපත්‍ර වලින් ශක්තිය නිපදවලා ඒවා පළ විදියට අපිට ලබා දීලා ඊට පස්සේ ඒවා තමයි මාංශ භක්ෂක මේ සාමාන්‍ය කොළ කන සත්තු ඒවා මාංශ භක්ෂක සත්තු කනවා. ඊට අමතරව කොළ කන සත්තු අපි සර්වභක්ෂක ඒ විදියට වෙනවා. එතකොට මේ සියල්ල සිද්ධ වෙන්නේ එයාගේ ශක්තිය තුලින්. එතකොට මේ ජීවය නිර්මාණය වෙන්න ප්‍රධානතම හේතුව විදියට සැලකෙන්නේ හිරු. අර මැක්සිම් ගෝර්කිද කොහෙද කියලා තියෙනවනේ අම්මගේ මේ කිරි හිරුගේ ආලෝකය කියලා ඒ වගේ. එතකොට ඒකත් ඔළුවේ තියාගන්න. මම හිතනවා ඔබට සුබ මුහුර්තයක් හදන එක එච්චර ලොකු දෙයක් නෙමෙයි. මේ කරුණු කාරණාත් අදාළ කරලා හදන්න බලන්න. එහෙම බැරි වුණා කියලා මහා නක්ෂත්‍රය අනුව සුබ මුහුර්ත හදලා දීම අතාරින්න ඕනේ. සුබ මහා නක්ෂත්‍රය අනුව සුබ මුහුර්ත හදන එක නොකර චූල නක්ෂත්‍රය අනුව කරන්න ඕනේ. අවපක්ෂයේදී අත්‍යවශ්‍යම කාරණාවක් සිද්ධ වෙනවා. සුබ මුහුර්තයක් දෙන්න ඕනේ. නැත්නම් එකතක් හදලා දෙන්න ඕනේ. ඒ වගේ වෙලාවට චූල නක්ෂත්‍රය පාවිච්චි කරාට කමක් නැහැ. හොඳයි. මේකේ තව තියෙනවනේ ගොඩක් දේවල් මේ තියෙන්නේ. දීව්‍ය පුරන්න ගොයම් පැල හිටවන්න ඔය කියන කරුණු කාරණාත් එක්ක කියනවා මේක ලිත පංචාංගයට පෙරලගෙන මේ කියන කරුණු කාරණා විනෝදාස්වාදයක් විදිහට දවසට එක පැය භාගයක් මහන්සි වෙලා මාසයක් ඔය කටයුත්ත කරා නම් ඔයාලා නැකත් 30ක් හදන්න try උත්සාහ කරන්න. රාහු කාලයේ අනිවාර්යෙන් දවස් 7ට ලියලා තියාගන්න. ඔයාලට පේන තැනකින් පොදුවේ ඊට අමතරව හෝරා පංචම සූක්ෂමත් වුණනම් දවස් 7ට අදාළ කරලා වෙනම වගු හදා ගන්න පුළුවන් ඔයාලට මුළු අවුරුද්දටම. එහෙම නැති වුණා කියලා ප්‍රශ්නකුත් නැහැ. ඒ විදිහට සුබ මුහුර්ත හදන්න මග හදා ගන්න ක්‍රමානුකූලව. මොනවද ඔයාලට තව මේහා සම්බන්ධව කතා කරොත් හොඳයි කියලා හිතෙන්නේ දැනගන්න ඕනේ කියලා හිතෙන් දැන් මේක තියෙනවනේ මොනවාද මුහුර්ත පංචක සුද්ධිය කියලා. මේ මුහුර්ත පංචක සුද්ධිය කියන්නේ මොකක්ද කියන එක මේක බලන විදියත් මම කියලා දෙන්නම්. එතකොට මේ බලන්න මෙහි දැක්වෙන ලිත 30 පිටුව මෙහි දැක්වෙන චක්‍ර අනුව ඔබ සාදා ගන්නු ලබන සුබ මුහුර්ත වුවද අදාළ කාර්යයට ගැළපෙද යන්න පරීක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය වන්නා මුහුර්ත පංචක සුද්ධිය දක්වනු කැමැත්තේ. ඒ මෙසේ ඔය කියන කාරණා ඔක්කොම ඔබ බලලා හරියටම ටක්කෙටම හදන්න ගියොත් කවදාවත් මම දන්නවා ඒක ඔබගේ වෙලාව වෙහෙවලා හදන්න අපහසුයි අමාරුයි කියලා. හැබැයි කවුරු කාට හරි හිතට આવොත් නෑ මම මේ ඔක්කොම බලලා සුබ මුහුර්ත හදනවා කියලා ඔබට පුළුවන්. හැබැයි ඔබට දවස් දෙකක් පැය 24ක් පැය 48ක් සතියක් මාසයක් වගේයි. එතකොට ඒ කටයුත්ත සිද්ධ කරනගෙන යනකොට අපි හිතමුකෝ යම් කිසි අවස්ථාවන් වලදී ශනිකව ඔබේ හිතේ මේ අහවල් දවසේ අහවල් වෙලාවට මේක තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ පද්ධති ටික ඔක්කොම ඔලුවට ගියාට පස්සේ මේ දත්ත ටික ඔක්කොම ඔයාලගේ ඔලුවට ගියාට පස්සේ ඔබට ඒක ඒ අවබෝධයක් එනවා. එහෙම මේකුත් තියෙන එක මම කියන්න ඕනේ සමහර වෙලාවලට අපහසු වෙලා අතහැරලා දාලා නිදා ගන්න වෙලාවල් තියෙනවා. ශනිකව ඇහැරුණාට පස්සේ ඔලුවට එනවා මේ වෙලාව පොඩ්ඩක් බැලුවා නම් හරි කියලා බලනකොට හරි.
මොකක්දෝ සබදාමේ ක්‍රමවේදයක් තියෙනවා. එහෙම අපි හොයන දෙයට අදාළව අපිට හම්බ වෙනවා. ඒ නිසාම වෙන්න ඇති පැරණු කියලා කියන තට්ටු කරන්න දොර ඇරේ හොයන්න හම්බ වෙයි කියලා. නිසා ඒකත් මම ඔබට කියන්න ඕනේ. හරි. මේ බලන්න එක ඉරිදා දිනේ සිට ඔබ යොදා ගන්නා දිනයට අයත් දින ගණන බලන්න ඕනේ. කියන්නේ අපි හිතමුකෝ බදාදා නම් ඉරිදා ඉඳලා ඉරිදාට 1යි, සඳර 2යි, අඟහරුවාදා 3යි, බදාදාට 4යි. එතකොට අපි හිතනවා 4යි කියලා දැන්. ඊට පස්සේ කියනවා අස්විද නැකතේ සිට ඔබට අවශ්‍ය නැකතට වැටෙන නැකත් ගණන. අස්විද නැකතේ සිට ඔබට අවශ්‍ය නැකතට වැටෙන නැකත් ගණන. කීයක්ද කියලා. අස්විදට 1යි කියලා ගත්තන් පස්සේ අපි හිතමු රේවතී නැකත තෝරගත්තේ කියලා. විතර 4 පිටුව 5 පිටුව කරලා ගන්නකො හැමෝම. එහෙනම් ඔන්න අපි රේවතීට අස්විදේ සිට රේවතී දක්වා කීයක් කියනවද බලන්න. 27යි. ඒකත් ඔන්න ඒකත් අපි ලියාගත්තා. ඊට පස්සේ 3 කියනවා පෑලවිය තිතියේ සිට එකී නැකත යෙදෙන තිතියට ඇති තිති ගණන. එතකොට අපි බලන්නනේ පුරා අව පෑලවිය යෙදෙන්නේ ඒ ලිත 5 පිටුවට පෙරලා ගත්තාම හරිය ලේසි. පෑලවිය කියන්නේ 1 අපි හිතමුකෝ අපි තෝරගත්ත 11ක කියලා. 11 වෙනි තිතිය කියලා. එහෙනම් එතනට කීයද 11යි. ඒක සටහන් කරගත්තා. ඊට පස්සේ බලමු අපි මේක කියනවා මේෂ රාශියේ සිට අදාළ නැකත පවතින වේලාවෙදී උදාවන ලග්න රාශියට අයත් රාශි ගණන. හිතමුකෝ අපි යොදාගත්තේ සිංහ ලග්නේ තියෙන වෙලාවක් තමයි අපිට ඇවිදින්න තියෙන්නේ. එහෙනම් අපි මේෂ ඉඳලා සිංහ, මේෂ වෘෂභ මිථුන කටක සිංහ 5යි. ඔන්න ඔය කියන කාරණා ටික ලියන්න. ඉලක්කම් ටික ලියාගන්න. ඊට පස්සේ කියනවා මෙකී කරුණු 4ට වැටෙන සංඛ්‍යාවන්ගේ එකතුව මේ ටික ඔක්කොම එකට එකතු කරලා 9න් බෙදලා 9න් බෙදලා සම්පූර්ණ කොට මෙච්චරයි ඉතිරි මෙච්චරයි කියලා ගානක් වෙනවනේ. ඉතිරි වෙන සංඛ්‍යාව අනුව අප සාදා ගනු ලබන සුබ මුහුර්තය අප අරමුණු කරන කාර්ය සාර්ථක කර ගැනීමට කොපමණ දුරට උපකාරී වේද කියා තීරණය කරගත හැකිය. එනම් ඉතිරි 1 නම් මෘත්‍යු පංචකය, 3 නම් 2 නම් අග්නි පංචකය, 3 නම් බල වෘද්ධි, 4 නම් රාජ, 5 නම් ලාභ වෘද්ධි, 6 නම් චෝර, 7 නම් අභිවෘද්ධි, 8 නම් රෝග. ඉතිරි 9 නම් සර්වතෝ භද්‍ර පංච. හරියටම මේක 9න් බෙදෙනවා නම් අපි හිතමු 18 ආවේ කියලා. එතකොට 2යිනේ. ඉතිරි ශේෂයක් නැහැ. එතකොට තමයි කියන්නේ සර්වතෝ භද්‍රයි කියලා. ඒකට මේ අංක විද්‍යාවෙත් ඔය 9ට තියෙනවා කාරණා ඔබ දැන් දන්නවනේ. මේ එකකට එකක් සම්බන්ධතාවයක් තියෙනවා. සියලුම කටයුතු වලදී මුද්දු පංචකද, ගෙවල් සෑදීමේදී අග්නිහා රාජ පංචකද, ගමන් යාමේදී චෝර පංචකද, විවාහයේදී රෝග පංචකද යන පංචකයන් යෙදුනේ නම් එම නැකත අදාළ කාර්යයට සුදුසු නැති බව සැලකුව මැන. හරි. ඊට පස්සේ කියනවා 9න් බෙදූ කල ඉතිරිය 0.35 වී නම් එම නැකත සුබ බවද දත යුතුය. අර පොරොන්දම් කල්පනකොට වාගේ තමයි මෙතන මේ කියන කාරණා. මුහූර්ත පංචක සුද්ධිය සාදා ගැනීමට උදාහරණයකුත් කියලා ඔන්න දීලා තියෙනවා. මේක මෙතන ඒ කාරණාව දීලා තියෙනවා. ඔබට සොයන්න අධ්‍යයනය කරන්න පුළුවන් ඉන්න ගමන්. ඊළඟට ඔබ කල යුත්තේ මෙතන කාරණාවක් තියෙන හරිය. මේක තියෙනවා දීලා සුබ මුහූර්ත සාදා ගැනීමේදී යොදාගත හැකි දෝෂ භංග ක්‍රම මොනවද? මෙතෙක් විස්තර කර දක්වන පරිදි සියලුම අංග සම්පූර්ණ ලෙසින් යෙදෙන සුබ මුහූර්තයක් සාදා ගැනීම ඉතා අපහසු කරුණක් බව ඔබට වැටහි යනු ඇත. ඔව් මේක අපේ මනසින් අපි මේ පොත පාවිච්චි කරලා එහෙම කරගන්න යන්න ඇත්තටම අපහසුයි. නමුත් දැන් තාක්ෂණයේ දියුණුවනේ. ඒ තාක්ෂණයට දීලා තියෙන software එකට මොනවද? සියලුම නැකත් උදා වෙලා අස්ත වෙලා යන වෙලාව. දින, ඉර උදා. ඔය සියල්ලම දැන් මේ අපේ හිතේ තියෙන ඒවා වෙන්න පුළුවන්. අපි ඉගෙන ගන්න අනිකුත් ඒවා වෙන්න පුළුවන්. software එකට දීලා තියෙනවා. ඊට පස්සේ අපි මේ software එකට දෙනවා මොකක්ද? අපිට අහවල් ලග්නේ මේ වෙලාවේ තියෙන්න ඕනේ. අහවල් හෝරාව පංචමේ සූක්ෂමේ වෙලාවේ තියෙන්න ඕනේ. අටේ ග්‍රහයක් නැති වෙන්න ඕනේ. මේ ග්‍රහය බලතාවයේ මෙන්න මේ තත්ත්වෙන් තියෙන්න ඕනේ. දිනය වෙන්න ඕනේ පුරද පක්ෂයේ දවසක්. සූර්යයා 11 ඉන්න ඕනේ. කොහොම කියලා අපි කාරණා ටිකක් දෙනවා. දීලා අපි සර්ච් කරනවා software එක. එයා හොයලා දෙනවා සමහරට ළඟ දවසක් නැත්නම් ඉතින් අවුරුදු ගාණක් ඉස්සරහින් හරි එයා හොයලා දෙනවා. මේන් තියෙන දින කියලා. එතකොට
මේ ලිතේ මේ ආකාරයට කියලා තිබුණාට ඒවට දැන් තාක්ෂණය අපිට පාවිච්චි කරලා ගන්න පුළුවන්. දැම්ම දෙන්නේ නැහැ කිසිවක් ඔයාලට. මේවා හොඳට තනිව අධ්‍යයනය කරන්න. මාව ඇහෙනවද? එහෙනම් සර් හොඳයි. හරිනේ. දැන් මේක තියෙනවා අපි ඊට අපහසු කරුණක් බව ඔබට වැටහි යනු ඇත. එසේ ඊට සුද්ධ ලෙස නැකත් යෙදෙන්නේ ඊට කලාතුරකින්. ඔව් පැහැදිලි. පංචාංග දින සුද්ධිය මොනවාද? රාහු කාලය අට සුද්ධ වෙලා අර කියන කරුණු කාරණා යෙදිලා බලතාවයෙන් යුතු වේලාවන් බොහොම අල්පයි. එහෙත් සාදාගත් මුහුර්තයක දෝෂ තිබුණේ වී නමුත් එම දෝෂ භංගවන කරුණු යෙදී ඇතනම් නිසකවම එම මුහුර්තය ඵලදායී එකක් වන බව මුහුර්ත චින්තාමණී ආදී පොත්වල දක්වා තිබේ. මම කිව්වේ පැරණි පොත්පත් තියෙනවා. මුහුර්ත චින්තාමණී කියලා පොතක් තියෙනවා. ඔබගේ දැනුමට මිලදී ගන්න තිබුණොත් මයි ගාවත් ඇති. මම ඕනනම් PDF එකක් ඒක එහෙම කරන එක හරිය නෑනේ. බලන්න පොත් කඩවල වල තියෙන්න පුළුවන්. තිබුණොත් ඒක මිලදී ගන්න. හොඳයි. 1 යම් සුබ මුහුර්තයකට ගන්නා ලද ලග්න රාශියෙහිද ඒ කියන්නේ ලග්න රාශිය කියන්නේ පළවෙනි භාවය පළවෙනි රාශිය. එයින් 4 5 7 9 යන නැකත සඳු බුද්ධ ගුරු සිකුරු යන මොවුන් බල සහිතව උජ සනි යන පාප ග්‍රහයන්ගේ දෘෂ්ටි වලින් පීඩිත නොවි සිටි විට රික්තා දෝෂය භංග වේ. ඒක දෝෂ භංග වෙන කාරණා ටිකක් කියන්නේ. එකක් දෝෂයක් විතරක් භංග වෙලා මදි. සියල්ල භංග වෙන්න නම් කෝටියක් දෝෂ භංගයි සූර්ය බලතාවයෙන් යුක්තව 11 තියන්නේ. එම තත්කාල කේන්ද්‍රෙහි චන්ද්‍රයා සුභ ස්ථානයක බලයෙන් යුක්තව සිටි කල්හි මෘත්‍යු දෝෂද දග්ධ දෝෂද භංග වේ. සිද්ධි යෝගයක් ඇති විට විෂ දග්ධ විෂ්ටි යන දෝෂද භූමි දෝෂද භංග වේ. එමෙන්ම තමා කිරීමට බලාපොරොත්තු වන කාර්යයට අදාළ භාවයන් එම භාව අධිපතියාගේ බල සහිතව පාප පීඩා ආදියෙන් තොරව සිටි විට සෙසු දෝෂ තිබුණද අදාළ කාර්යය ඉටු කර ගැනීමට හැකි බව අපගේ අත්දැකීමයි. ඒගොල්ලන්ගේ ගුරුකුලේ අත්දැකීම කියලා කියනවා. බලවත් වූ ගුරු ලග්නයෙන් හෝ දවල් කාලයේදී නම් බලවත් වූ රවි 11 වැන්නේ හෝ රාත්‍රී කාලයේදී නම් බලවත් වූ සඳු 11 වැන්නේ සිටි විට. දැන් මේ කියන්නේ බලවත් වූ ගුරු ලග්නයෙන් හෝ දවල් කාලයේදී රවි 11 සිටීම. ඒක අර දිගට ලියලා දීලා තිනවා. ඔක නිකන් කොටස් වලට කඩලා වැඩි බර කරන්නේ නැතුව තේරුම් ගන්න. රාත්‍රී කාලයේ නම් සඳු 11යි. ලක්ෂයක් දෝෂ භංග ලක්ෂයක් නෙමෙයි කෝටියක් දෝෂ භංග වෙනවා. සියලු දෝෂ භංග වෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. එසේම බලවත් සඳුව ඔහොම කියලා කාරණා ටිකක් තියෙනවා. ඒවත් බලලා ඔළුවේ තියාගන්න මෙහෙම කරුණු කාරණාක් තියෙනවනේ කියලා. එතකොට මම දැන් මෙතනදී ඔබට කියන්න ඕනේ මේ ජ්‍යොතිෂ විෂය අපිට ආවේනික අර සටන් කලාව වගේ ක්‍රමවේද පැහැදිලිවම මේක තියෙනවා. ඒ වගේම අපිට ඉන්දියාවෙන් ආපු දේවල් ගොඩක් තියෙනවා. ඉන්දියාවෙන් ආපු දේවල් ගොඩක් තියෙනවා. ඒකත් මම ඔබට කියන්න ඕනේ. එතකොට ඔය ඉන්දියාවේ ජීවත් වුණු සමහර බ්‍රාහ්මණ කුලේ බමුණු ඒගොල්ලෝ කැමති උනේ නැහැ ආදි කාලයේදී වෙනත් කුලවලට ලිවීමේ හැකියාව ඊට පස්සේ මෙවැනි ශාස්ත්‍ර එතකොට වේද ශාස්ත්‍ර යනවට. එතකොට එහෙම ඉගෙන ගත්තොත් අර ලියන එහෙම ඒකෝගොල්ලන්ගේ පාලන කාල සීමාවන් වලදී අත්කැපවල වල. ඒ අනිත් කුලවල අයගේ. ඒගොල්ලෝ හරි නිකන් ඇත්තම කිව්වොත් දුෂ්ට ගති ගොඩක් අයගේ තිබිලා තියෙනවා. හොඳ මිනිස්සුත් ඒ වගේම හරිම බ්‍රාහ්මණ මේ ඊට ඒ චර්යාවට අදාළව බ්‍රාහ්මණයෝ වගේ ජීවත් වෙච්ච මිනිස්සුත් ඉඳලා තියෙනවා. ඒකට ඒක අවබෝධ කරගෙන ඉන්නත් ඇති ඒ කාලේ මේ මානවයා කියන එක කොතනින්ද මේක මූලාරම්භය එක තැනකින් වෙන්න ඕනි කියන එක අවබෝධ කරගත්ත පිළිත් නැත්තම් මේ වගේ දේවල් බිහි කරන්න බෑනේ. නමුත් යන ක්‍රමවේදයකුත් තියෙනවානේ. ඒකත් පොළොවේ තියාගන්න. එතකොට මේ බමුණු මත තියෙනවා මේක ආදුනිකයාට හෝ තවත් අලුතින් ඉගෙන ගන්න කෙනාට පටලවලා නැහැ. එහෙම බමුණු මත තියෙන මේ සමාවෙනවා මේ වචනේ විවේචනය කරනවා නෙමෙයි ඔබට මේ අවබෝධ කරවන්නේ. එහෙම බමුණු මත තියෙන සමහර ජෝතිෂ ගුරුවරුත් මම දැකලා තියෙනවා. ඒගොල්ලෝ මේක මේ ශාස්ත්‍රය හරියට දෙන්නේ නැහැ. වටේ කරකවනවා මෙහෙම කරන්න ඕනේ. අන්තිමට සමන් දන්නේ එතුමා දන්නෙත් නැහැ. ඒගොල්ලෝ දන්නෙත් නැහැ. ඒක කොහොමද කරන්න ඕනේ කියලා සහ ආදුනිකින්ගේ ඔලු වලට මේකේ
අර බමුණු මත ඇතුළු කරනවා. එතකොට මේ විෂය හරියට ග්‍රහණය කරගන්නත් බැරි වෙනවා. සමහර ලාවට කලකිරලා අතාරන අයත් ඉන්නවා. එතකොට ඔබ බමුණු මතයක් දැකපුවාම මම මේ කියපු කාරණාවත් එක්ක මොකද මේක පටලලා තියෙනවා ගොඩක් තැන්වල. පැටලුම් සහගත කරගන්න එපා. දවල් ඔබට නිවැරදි සුබ මුහුර්තයක් හදන්න ඕන නම් මහා නක්ෂත්‍රය අනුව ගැටලු නැති අටේ ග්‍රහ හිටියත් කිසිම ප්‍රශ්නයක් නැහැ. සූර්යයා 11යි කියලා දවල් නැකතකදී රාත්‍රී නම් සඳු 11යි කියලා හදන්න. හරිලෙසි. එතකොට විවාහ නැකතකදී ඔබට නැකත් සමහරලාට 20 25 16 අවම නම් 8ක්වත් අඩුම හදන්න ඕනේ. එතකොට එක නැකතකට සාමාන්‍යයෙන් රුපියල් 1500ක වාගේ මුදලක් ඔබගේ දැනුම ඔබ මිල කරන්නේ. ඔබගේ දැනුම මේ ඔබ මෙච්චර මහන්සි වෙලා මේක ඉගෙන ගන්න. ඔබගේ කාලය මුදල් ගොඩක් දේවල් කැප කරලා. ඒ ගැන මම දීර්ඝව කතා කරන්නේ නැහැ. ඔබගේ දැනුම මිල කරන්නේ අවම හැම කෙනෙක්ම ඔබගේ රුපියල් 1500ක්වත් සුබ මුහුර්තයකට ගන්නවා. එතකොට අපි හිතමු සුබ මුහුර්ත 10ක් හදන්න උනා කියලා. මේ 10 දී සියලුම සුබ මුහුර්ත විවාහනකටකදී සියල්ල අතිශය සුබ කරන්න බෑ. විවාහයකදී අතිශය සුබ වෙන්න ඕනේ ලියකියවිලට අස්සන් තැබීම, පෝරුවට නැගීම, පෝරුවෙන් බැසීම. සබාදහමී ක්‍රමවේදයේ පෝරුවට නැගීම බැසීම, නීත්‍යානුකූල ක්‍රමවේදයේ ලියකියවිලට අස්සන් තැබීම. ඔය ටික හොඳ බලතාවයෙන් හදලා දෙන්න ඕනේ. අනිත් දේවල් වලට ඉච්චරටම හොඳ හෝරා පංචම සූක්ෂම ගන්න සුබ දවසකට කොහොමද වෙන්නේ? එහෙම අරගෙන කරාට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ඔබට කියන්න ඕනේ කෝණ මාස. මට මතක විදියට කෝණ කියලා කියන්නේ සූර්යා මිථුන කන්‍යා ධනු මීන රාශිවල ඉන්නකොට කෝණ. සූර්යා මිථුන කන්‍යා ධනු මීන මේක වෙනස් වෙනවා නම් මම පසුව බලලා කියන්නම්. දැන් ඒක පෙරලා ඉන්න කිව්වතර ටිකක් වෙලා යන නිසා විශේෂයෙන්ම ප්‍රබලම කෝණය වෙන්නේ කෝණ මාස වෙන්නේ ප්‍රබලම මාර්තු 14ක් අප්‍රේල් 14ක්. ඒ කාලේ සූර්යයා මොන රාශියේද ඉන්නේ? මීන රාශිය. මීන රාශිය. මීන කෝණය. ඒ වගේම ඔබට මතක ඇති අර ලිත 24 පිටුව පෙරලා මම කිව්වේ අර ගණ්ඩාංක දෝෂ. ඔය ටිකේ තමයි ඒත් තියෙන්නේ. ඒකකට එකක් සම්බන්ධයි. එතකොට ඒ කාල සීමාවන් තුලදී අතිශය සාමාන්‍යයෙන් විවාහ බන්ධනය අලුතින්ම නිවාස පැදීම වාගේ සුබ අතිශය සුබදායි කටයුතු වලට මහා නක්ෂත්‍රය අනුව දෙන්න එපා. මගේ මතය නම් චූල නක්ෂත්‍රය අනුව උනත් කෝණ මාසයන් තුලදී සුබ මුහුර්ත හදලා දෙයි. තව අය ඒ කටයුතු සිද්ධ කරයි. ඔතනද වාණිජමය පරමාර්ථයෙන් නැත්තේ කියන්නකො. හැබැයි ඔබ ඒ තැනට එන්න එපා. එතකොට ඔබගේ හෘද සාක්ෂිය ඔබත් එක්ක ඉන්නවා කියලා කියන්නේ ඔබට ඒක තමයි වැදගත්ම දේ. ඒ හින්දා අනිත් අය උන් විදිහකට කටයුතු සිද්ධ කරපුවාවේ ඔබට මම ගුරුවරයා විදිහට කියන්නේ ඕන මාසයන් තුලදී සුබ මුහුර්ත නොදෙන තරමට හොඳයි. කමක් නැහැ මහත්මිය. ඒක මට නම් මේක කරන්න අපහසුයි. වෙනත් තැනකින් බලලා සිද්ධ කරගත්තට කමක් නැහැ. එතකොට ඒගොල්ලෝ එහෙම කමක් නැද්ද කියලා ඒකට ඉතින් නිශ්ශබ්ද වෙන්න තමයි තියෙන්නේ. සුබ මුහුර්තයක් හදන්න නම් සුබ මුහුර්තයට අදාළ අවශ්‍ය අපිට ඉෂුරු කියලා තියෙන විදිහට අපි ඒක සිද්ධ කරලා දෙන්න ඕනේ. හොඳයි. ඔබට මොන හරි ගැටලු තියෙනවද? අහන්න දේවල් මොන හරි තියෙනවද? දැන් මේ 31 පිටුවේ ආනන්දයේදී අටවිසි මහා යෝගයේ දෙන විදිහ ඔබට බලා ගන්න පුළුවන්. කොහොමද මේ ඒ කියන්නේ විවිධ දවසේ අස්මිත නැකත එදිලා තිබුණොත් හොඳයි. ඒකට කියනවා අටවිසි මහා යෝග චක්‍රයෙන් එන මේ ආනන්ද කියන යෝගයේ එදිලා කියලා. මම මේක මේ ඉස්සෙල්ලා දවසකත් කිව්වා ඔබට. සර්. ඔව්. ඒක සර් යට තියෙන සර් අපිට ශුභ මොහොතක් යොදා ගන්න වේලාවට වෙනත් සුළු දෝෂ යෙදුනද මෙකී මහායෝගයක් යෙදෙන්නේ නම් දෝෂ භංග වෙයි. මොනවාද අතර මේ සුළු දෝෂ කියලා අදහස් කරන්නේ මොනවද දන්නේ නැහැ නේ? ඔව් සුළු දෝෂ කියලා කියන්නේ මහත්මිය අපි හිතමු අටේ ග්‍රහයක් ඉන්නවා. ඒ යොදා ගන්න වේලාවේ අපි හිතමුකෝ වෙනත් කුමන හෝය දැන් තව තියෙනවා සාගර මුහුර්තිය
එහෙමත් නැත්නම් එතකොට ගුලික මාන්දි, ඒ කියන්නේ සෙනසුරු ග්‍රහයගේ උපග්‍රහය දෙන්නෙක් ඉන්නවා ගුලික මාන්දි කියලා. ඒගොල්ලන්ගේ වෙලාව ඒ වගේ පොඩි අපි හිතමුකෝ අවපක්ෂයට පැන්න විතරයි පුර 15කෙන් දවස් 2ක් විතර යනකම් අපිට සූමුහුර්ත දෙන්න පුළුවන්. අන්න ඒ වගේ සුළු දෝෂ. ඒ වගේ දේවල් තමයි එයින් අදහස් කරන්නේ. ඒකට කාසර ප්‍රයෝගය අදාළද? මොකද්ද මහත්මයා? ඒ සුළු දෝෂයකට කාසර ප්‍රයෝගයේ සුළු දෝෂයක්ද? කාල සර්ප යෝගය නම් සුළු දෝෂ වලට ඔව් රවි 11 තිබ්බොත් ප්‍රශ්නයක් නැහැ. ආනන්දාදී අටවිසි මහා යෝගයක් තිබුණොත් නම් ඒක නම් මට කියන්න බෑ ප්‍රශ්නයක් නැහැ කියලා. මොකද ඒ වෙලාවට කාල සර්ප යෝගය අර්ධ කාල සර්ප යෝගය අපි නැකතකින් බලාපොරොත්තු වෙන්නේ කාර්යසිද්ධියනේ. කාල සර්ප යෝගය අර්ධ කාල සර්ප යෝගයෙන් වෙන්නේ වැඩේ වෙනවා ප්‍රමාදයි. එතකොට ඒ හේතුව නිසා මට ඒක නම් යෝජනා කරන්න බෑ ඒ වෙලාව සුළු දෝෂයකට වැටෙයි කියලා. ඔබතුමා මතක් කරපු එක හොඳයි. මං තාම ඔයාලා කාටවත් කාල සර්ප යෝගය කරේ නෑ නේද? දොළොස්සාක රාහු සහ කේතුගේ පිහිටීම අනුව ඒකේ යෙදෙනවා 12 ආකාරයකට කාල සර්ප යෝගය හඳුනා ගන්න කේන්ද්‍රයක් අතට ගත්ත ගමන් ඒක දීප්ති යෝග කියලා තියෙනවා. ඒ යෝග එක් පාඩම කරාද? මං හිතනවා අද පන්ති හැම එකම වාගේ ශිෂ්‍ය ඔයාලා ඉන්නවා කියලා. කාල සර්ප යෝගය කරේ නෑ නේද කාටවත්? කරා නම් පොඩ්ඩක් නෑ නේද? හරි මම දැන් හෙට දවසේ රාත්‍රී පන්තිය තියෙනවනේ. ඒකේ සුබ මුහුර්තනේ යන්නේ දැන් මේ දේවල් ඔක්කොම අදාළයි. මේ විශ්‍රාමික පන්ති. හෙට මම බලාපොරොත්තු ඉමු කාල සර්ප යෝගය කරන්න. බලමු අපි. ප්‍රශ්න නැහැ ලින්ක් එක එවනවා. එහෙම නැති වුණොත් හෙට කරන්න බැරි වුණොත් වෙන දවසක හරි මම උදේවරුක කරලා ඔබට රෙකෝඩින් එක දෙන්නම්. කාල සර්ප යෝගය අමාරු නෑ. හැබැයි කාල සර්ප යෝගයේ තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා. කාල සර්ප යෝගයේ තියෙන කේන්ද්‍ර හිමියෝ බය වෙන්න එහෙම එපා. දැන් මෙතන ඉන්නවා නම් එහෙම. මොකද කාල සර්ප යෝගයේ තියෙනවා කියන්නේම ජෝතිෂයටත් හොඳයි. ඊට අමතරව තමන් බලාපොරොත්තු වෙන දේ ලැබෙනවා උත්සාහයෙන් ප්‍රමාදයි කාරණා ටිකක් තියෙනවා. අපි ඒකට සාකච්ඡා කරමු. උසුරි මහත්මයාට මතක් කරාට. තව ඒ වගේ සර් ඔව් කාල සර්ප යෝගයෙන් වෙන්නේ වැඩේ ප්‍රමාදයෙන් විතරයිනේ. නෑ තව ගොඩක් තියෙනවා. ඒක පාඩමේදීම කියලා දෙන්න. SWRD බණ්ඩාරාගේ මහත්තයාට ඒ කේන්ද්‍රයේ කාල සර්ප යෝගයේ තියෙන. බොහෝ විට ඔය වෘත්තු දීමේ හැකියාව තියෙන එකේ මට හිතෙන්නේ මහේෂ් මහත්තයාගේ කාල සර්ප යෝගයේ තියෙනවා වගේ. අර්ධ හරි පූර්ණ හරි තියෙනවද? නැස මම අද සුබ මුහුර්තයක් ඒකට එනවා කාල සර්ප යෝගය මම බැලුවේ. ඒකට ගමනේ සමහර කාල සීමාවල උදේවරුේ උදේ 11 විතර වෙනකන් දිගටම මේ ග්‍රහ පිහිටීම රාහු සහ කේතුට මැදිව එක පැත්තක විතරයි. ඒක ප්‍රශ්නයක් නෑ. රවි 11 කියන්නේ. ඔව් මම බැලුවා මේ අප්‍රේල් ඉඳලා අගෝස්තු වෙනකම් ඒ සිද්ධිය තියෙනවා. තියෙනවා අන්න හරි. ඔන්නෝක අවශ්‍යයි. ඉගෙන ගන්න කාලේ කුතුහලයේ ආසාවේ කැමැත්ත ඒක තියනවා කියන්නේ ගොඩක් වටිනවා. ගොඩක් හොඳයි. ඒක එහෙම තියෙන කාල සීමා තියෙනවා. ඒව හැම පොත්වල හැම වෙනම ලියලා තියාගන්න. ඔබට පුළුවන් ඔය වෙනම පොතක් දැන් ඔයාලා මේ ඉගෙන ගන්න ඔබතුමාලා තුමියලට දවසක මේ අවුරුද්දකට එක පොතක් නිකුත් කරන්න පුළුවන්. මෙන්න මේ අවුරුද්ද පුරාවට මේ අහවල් කාල සීමාවෙන් ඉඳන් අහවල් කාල සීමාවෙන් ඉඳන් කාල සර්ප යෝගයේ යෙදෙනවා. ඊට පස්සේ මෙන්න මේ කාල සීමාවල මෙන්න මේ චන්ද්‍රග්‍රහණ ටික තියෙනවා. එහෙම කියලා කරන්න පුළුවන්. ඔයාලා වගේ අයම තමයි මේ ලිත් හදලා තියෙන්නේ. ඉස්සරහට ඉගෙනගෙන ඒ කටයුතු සිදු කරන්න පුළුවන් ක්‍රමානුකූලව. හොඳයි. පද්මමිස් මයික් එක ඔන් කරන් තියෙනවා. ඔව්. එතකොට කාල අමෘත යෝගයේ තියෙන වෙලාවට නැකතක් ගන්න පුළුවන්ද? කාල අමෘතය කොතනද තියෙන්නේ කියන්නේ ඉස්සෙල්ලා මම කියන්නේ. ඒ කියන්නේ කේතුව මූල පිහිටවලනේ ග්‍රහයෝ පිහිටන්නේ නේද? මම කාල අමෘත කියන එක ඉස්සෙල්ලාම පද්මමිස් කාල අමෘත යෝගය කියන එක පොඩ්ඩක් නිර්වචනය කියන්නේ. මෙන්න මේකයි කියලා මට ඉස්සෙල්ලා පැහැදිලි කරන්න. මම ඊට පස්සේ උත්තරේ දෙන්න. ඒ කියන්නේ රාහු මැදිව කේතු මැදිවනේ තියෙන්නේ. එතකොට රාහුගේ දිශාවට ගමන් කරනවා නම් ඒක කාල සර්ප යෝගය. කාල අමෘත යෝගය කියන්නේ කේතු ගිල ගන්නව නම් කියන අදහස නේද කියන්නේ? ඔබතුමිය මොකක් හරි බමුණු මතයක පැටලිලා
sorry. ඔව් ඒක තමයි මම දැනුවත් වෙන්න ඇහුවේ. හොඳයි. එහෙම එකක් නැහැ මේ බලන්න. මේ හරියෙන් අඳුත් පේනව නේද? ෆ්ලෑෂර් එක දාපුවම මට පොඩ්ඩක් ඇස් වලට අපහසුයි ඒකයි ඈ. ඕන්න මට දාන්න පුළුවන්. මෙහෙම අඳුත් පේනවද ඔයාලට? ඔව් සර්. හොඳයි. හිතමු සියලුම ග්‍රහයෝ වාමාවෘතව ගමන් කරයි. ඔබ කේන්ද්‍රය ඔබට ඉදිරියට මෙහෙම තියාගත්තට පස්සේ ඔබ වාමාවෘතව ගමන් කරනවා සියලුම ග්‍රහයෝ. රාහු සහ කේතු ගමන් කරන්නේ කොයි දිශාවටද? දක්ෂිනාවෘතව ගමන් කරයි. එතකොට මේ සීලමු ග්‍රහයෝ වාමාවෘතව ගමන් කරාට අර මොනවාද වක්‍ර වෙනකොට ඒගොල්ලන් ඒ ගමන වෙනස් වෙන්න පුළුවන්. එතනත් නැත්තම් පැටලී සහගත වෙන නිසා එකක් මතක් කරගන්න. හරි. අපි හිතමු මේ කාල සර්පයෝගය කියලා කියන්නේ මේක දීර්ඝ පාඩමක් මම මේ කෙටියෙන් කියන්නේ. රාහුට සහ කේතුට මැදි. මෙතන හතර ඉන්නවා අපි හිතමු රාහු. කේතු ඉන්නවා 10යි. එතකොට මෙන්න මේ දෙන්නගෙන් එක දිශාව මේ දිශාවේ හෝ මේ දිශාව තමයි ග්‍රහයෝ ටික ඉන්නේ. අපි හිතමු ගුරු, තිකුරු, රවි, කුජ, බුධ ඔය විදිහට ග්‍රහයෝ ඔක්කොම ඉන්නවා කියලා හිතමු. එතකොට දැන් මෙයාලා ගමන් කරනවා මේ දක්ෂිනාවෘතව, මෙයාලා ගමන් කරනවා වාමාවෘතව. එතකොට දැන් අපි හිතමු චන්ද්‍රයා කියලා. එතකොට චන්ද්‍රයා අභිමුඛ වෙන්නේ රාහුට තමයි. රාහු මේ පැත්තට යනවා. මෙයා අනිත් ග්‍රහය මේ වාමාවෘතව ගමන් කරනවා. අර එතුමිය අහපු ප්‍රශ්නේදී කේතුට අභිමුඛ වුණා. කේතු ඉන්නවා මෙතන. රාහු ඉන්නවා මෙතන. ඒක රාහු මෙහෙට එන්නේ. හැබැයි මෙයාටත් යම් කිසි අවස්ථාවක මෙයා මුණ ගැහෙනවා. දැන් මෙතනදී එතුමිය අර දක්වපු අදහසත් එක්කලා සඳු මේ පැත්තට යනකොට කේතුට තමයි අභිමුඛ වෙන්නේ. කේතුට තමයි හම්බ වෙන්නේ කියලා කේන්ද්‍රය පිහිටලා තියෙනවා. නමුත් මේ රාහු සහ කේතුගේ පිහිටීම අනුව 12 ආකාරයකට කාල සර්පයෝගේ අර්ථ දැක්වෙනවා. ඒවට නම් තියෙනවා සුනකී ඔහොම කියලා කරලා කාල සර්පයෝගේ ඒක මම මේ පාඩමේදී ඔබට පැහැදිලි කරන්න. ඔබතුමිය අහපු ප්‍රශ්නෙට උත්තරේ මිස් ඒක එහෙම වෙන්නේ දීප්ති යෝගයක් නම් වෙනවා මෙන්න මෙහෙම තිබුණොත්. අර්ධ වශයෙන් කාල සර්පයෝගේ තිබිලා. මෙන්න මෙහෙම මම මේ කෙටියෙන් කියන්නේ දීර්ඝව මේක පැහැදිලි කරන්න ඉදිරි පාඩමකදී. වතාවතුත් කියනවා කාල සර්පයකට හරියටම හරි ඒකට කරපුවාම විශේෂයෙන් අபிසම්විධාන යන්ත්‍රය. අபிසම්විධාන යන්ත්‍රයේ බුදුගුණ බලෙන් කරන ටික මම ඔබට කියලා දෙනවා. අර උත්ත අනිත් දේවල් වලින් කරන දේවල් තමයි කියලා දෙන්න බැරි. ඒක දෙන්න එපා කියලා කියනකොට ඒක දෙන්න බෑ. බුදුගුණ බලෙන් පුළුවන්. පිට දෙන්න පුළුවන් දේවල් කියනවා, බැරි දේවල් කියනවා. ඒවා දෙන්න කියලා තියෙන්නේ කල්යාණ මිත්‍ර සහ තමන් හඳුනාගත් සහ දිගට තමන් එක්ක නෙමෙයි. වාණිජමය පරමාර්ථයෙන් නෙමෙයි අධ්‍යාත්මිකව ඉන්න අයට. ඒවා ඉදිරියට අපි බලමු. දැන් අපි හිතමු රාහු සහ කේතු මේ විදියට ඉන්නවා. අනිකුත් ග්‍රහයෝ මෙහෙම ඉන්නවා. දෙපැත්තෙන් කොයි පැත්තේ හරි. චන්ද්‍රයා විතරක් මෙතනින් ඉදිලා ඉන්නවා. අපි හිතමු සඳු ඉන්නවා මෙතන කියලා අටෙම ඉන්නවා කියන්නේ. එතකොට මේක දීප්ති. දීප්ත නැත්තම් දීප්ති කියන යෝගය. එතකොට ඒයින් අර පරිවර්තන යෝග කියලා තියෙනවා. ඒ පරිවර්තන යෝග වලින් එකක් වෙනවා. තමන්ගේ ජීවිතේ නොහිතන ආකාරයේ තමන්ට ලැබෙනවා යම් යම් ටර්නින් තරවුන් ලක්ෂණ ධනාත්මක දීප්ති යෝගය. මේ සඳු පැනලා හිටියු. එතකොට ඔය අපි ඔක ටික අඳුර ගන්න ඕනේ. ඕකේ තව තියෙනවා ගොඩක් දේවල් තියෙනවා. මම විශ්වාස කරනවා ඔබතුමීගේ ප්‍රශ්නට උත්තරේ ලැබුණා කියලා. ඔව් සර් තෙරුවන් සරණයි. හරි. තව මොනවද ඒ වගේ? හොඳයි. තව මොනවද ඔයාලට දැනගන්න ඕන දේවල් අහන්න. මට දින දැන් 8යි වෙලාව. අපි 8යි 10ට නැවත පටන් ගමුද? 8යි 10ට හැමෝම නැවත සම්බන්ධ වෙන්න.
හොඳයි. මාව නැවත ඔබට ඇහෙනව නේද හොඳින්? මාව හොඳින් ඇහෙනවද? ඔයාලා සම්බන්ධ වෙලාද? ඔව් සර්. ඇහෙනවා සර්. හරි. දැන් මේ ඔබට අවබෝධයක් තියනවද? කේන්ද්‍රයක් හදනකොට ඔයාලා හැමදිනාටම ලිත 4 පිටුව පෙරලා ගන්න ඉස්සෙල්ලාම. ලිත 4 පිටුවේ බලන්න ලිතෙහි වේලාවන් දැක්වෙන්නේ මෙසේ. නැගෙනහිර දේශාංශ අංශක 82යි කලා 30 හා භූ කේන්ද්‍රීය උත්තර අක්ෂ උත්තරාක්ෂ අංශක 6යි කලා 51ට හෙවත් භූගෝලීය උත්තරාක්ෂ අංශක 6යි කලා 54ට ශ්‍රී ලංකා සම්මත ඔරලෝසු වේලාවෙන් උදේ 6ට කොළඹ නගරයේ මැදය කොට නවීන තාරකා විද්‍යාව හා ජ්‍යොතිර්ගණිතය නවීන තාරකා විද්‍යාව හා ජ්‍යොතිර්ගණිතය අනුව ගැන සකස් කරන ලද. ඔබට මතක තියාගන්න මේක දෙකක් වෙනවා. නවීන තාක්ෂණයෙන් යන ක්‍රමවේදය නිසා අර විසානකට ගැන කතා කරේම අපි. ඒ හේතුවයි මේ ජ්‍යොතිර්ගණිතය කියන එක කොටස් නම් වලින්ම කොටස් දෙකක්. හරි. සකස් කරන ලදී. ඒකට ඔබ ඔළුවේ තියාගන්න ලෝක ගෝලය උන්න තියෙනවා. ඔබට මෙතනට ගියොත් ගැටලුවා. ඒකේ අර ඉරි ගහලා අක්ෂාංශ දේශන ලැටිටියුඩ් ලොන්ටිටියුඩ් වෙන් කරලා තියෙන්නේ. එතකොට අන්නේ ඒ රේඛාවල තියෙන අගය තමයි මේ දීලා තියෙන්නේ. ඒ කියන්නේ නවීන විද්‍යාවට අනුව දීපු අගයක්. එතකොට අපිට වෙනම ක්‍රමවේදයක් තිබුණා. එතනම හිතන්න ඉස්සර මේ ලිත් පොත් මොකුත්ම නැති කාලේ අවුරුදු 10 ගණනකට පෙර දැන් ඔය ශක වර්ෂ ගැන අපි කතා කරලා තියෙනවනේ ඉන්දියාවේ හිටිය ශක කියන රජුරුවගේ හා සම්බන්ධව. එතකොට ඒ හා සම්බන්ධව කතා කරනකොට ඒගොල්ලෝ කොහොමද මේවා ගණනය කරේ? මනස දියුණු කරගෙන. එතකොට අපිට ඒ කාලේ පොත් තිබුණේ නෑනේ චන්ද්‍රයාවල් රාශිය දැන් මේ වෙලාවෙ ඉන්නේ මෙහෙම කියලා. එතකොට අර දැන් සමහර ඔබ අහලා ඇති මිනිස්සු කියනවත් එක්ක බුදුරජාණන් වහන්සේ මේක තිරස්චීන විද්‍යාවක් විදියට කිව්වලු ස්වාමීන් වහන්සේලාට භාවිතයට ගන්න එපා කියලා. මේක ඉගෙන ගන්නත් එපා භාවිතයට ගන්නත් එපා කියලා. ඒක බොරුවක්. බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා තිරස්චීන විද්‍යාවක් විදියට වෙන්නේ ඔබ මේක මෙන්න භික්ෂුණී ඔබ ඒ කියන්නේ ස්වාමීන් වහන්සේලා මෙන්න මේ ආකාරයට මේ ශාස්ත්‍රය පාවිච්චි කරොත් මේක තිරස්චීන විද්‍යාවක් වෙනවා ඔබේ ජීවිතේට. ගිහි අපට ඒක එහෙම වෙන්නේ නැහැ. මම හේතු එකම කියන්නම්. දැන් පොහොය ලබන වේලාවන්, ගෙවෙන වේලාවන් හතර පොයටම දාලා තිති ඒවට අදාළව බුදුරජාණන් වහන්සේ පැහැදිලිව කියලා තියෙනවා සූත්‍ර පිටකවල. මට සූත්‍රවල නම් මතක නැහැ. අවශ්‍ය නම් කවුරු හරි WhatsApp එකට දාන්න මම එවන්නම්. පැහැදිලිව කියලා තියෙන සූත්‍ර දෙකකම එකක් මහා මංගල සූත්‍රයේ එක්තරා ස්ථානයක වෙන්න ඕනේ. අනිත් එක කවුරු හරි මතක දන්න කියන කෙනෙක් ඉන්නවනේ මට උදව් කරන්න. නැත්නම් මම නෝට් එක බලලා කියන්නම්. එතකොට කියලා තියෙනවා පැහැදිලිවම භික්ෂුණී උපාසක උපාසිකා කියන අයට මේකේ යම් කිසි කරුණු කාරණා ටිකක් දැනන් ඉන්න ඕනේ ස්වාමීන් වහන්සේලා. කොහේ ලබන ගෙවෙන වෙලාවල් වල ඉඳලා ඒව අවශ්‍යයි කියලා. හැබැයි මේක තිරස්චීන විද්‍යාවක් වෙනවා. එය ස්වාමීන් වහන්සේලා ධර්මය අතහැරලා තමන්ගේ පැවැත්ම සඳහා මේක විෂයක් විදියට මිනිස්සුන්ට විෂයක් කියන්නේ ඉගෙනීම නෙමෙයි. මුදල් හම්බ කර තමන්ගේ රැකියාව කරගත්තොත් නිවනට මග නොවන නිසා මේක තිරස්චීන විද්‍යාවක් වෙනවා කියන්නේ. තිරස්චීනයි වෙනවා කියලා දේශනා කරලා තියෙනවා. එහෙම නැත්තම් කියලා තියෙන්නේ මොකක්ද? පැහැදිලිවම මේක ඉගෙන ගන්න කියලා තියෙනවා. එතකොට කිං කරිස්කන්ධි තාරකා කියලා කොහේ අපින් හදාගන්න පුළුවන් ශ්‍රී මුකෙන් දේශනා නොවිච්ච දේවලුත්. එතකොට ඒයින් කියවෙන්නේ ඔව් ග්‍රහලෝක මොනව කරන්නද නෙමෙයි ග්‍රහලෝකනි සියල්ල කරන්නේ. හොඳ තාර්කානුකූලව හිතලා බලන්න. දැන් අපි මේ පෘථුවිය කියන මේ ග්‍රහය මේ විශ්වයේ එහාට කැරකිලා පාවෙලා යන්නේ නැත්තේ මෙතනින් මිදිලා සූර්යයාගේ ඒ ආකර්ෂණ බලය නිසා. ඉතින් මේ ග්‍රහයාමනේ අපිට මේ මොනවද අපිව පොළොවට ඇදගෙන ඉන්නේ. දැන් මේක රවුමක් නම් යටපැත්තේ තව පිරිසක් ඉන්නවනේ අනිත් පැත්තේ.
එතකොට ඒගොල්ලොත් මේකට ඇදිලා අපි සමහරට යටපැත්තේ වෙන්න පුළුවන්. අපි එහෙම තෝ රෑ වෙනකොට අපි ඉන්නේ යටපැත්තේ කියලා. එතකොට එහෙම එකක් නැහැ නේ. එතකොට සියල්ල කරන්නේ ඒ අර මේ විශ්යක් ගැන අවබෝධයක් නැති, ජීවිතය ගැන තර්කානුකූල මේ ලැබිච්ච ජීවිතේ මොකක්ද කියලා අවබෝධයක් නැති. ඒයි කියන කරුණු කාරණා. ඒවට ඔයාලා හිත උකටලී කරගන්න එපා. එහෙම දෙයක් තිබුණොත් මගින් ගෲප් එකේ හන්ද ප්‍රශ්නයක් විදිහට සර් මෙහෙම දෙයක් තියෙනවා නේද? මේකට මොකක්ද උත්තරේ කියලා මම ලබා දෙනවා. මම දැන් මෑත කාලේ ඉඳම මගින් ගැඹුරු ප්‍රශ්න ගොඩක් අය අහලා තිබුණා. ඒ හැම එකකටම මම පිළිතුරු ලබා දුන්නා. පුද්ගලිකව අහලා තිබුණා. සමහර පොදුවේ උත්තර දෙන්න පුළුවන් ඒවා නිසා ඒවාම පොදුවේ ගෲප් වලටත් ඒ වගේ මේක කුකුසක් ඇතුව මේ ජීවිතේ ඔබට දිනන්න සහ අවබෝධ කරගන්න හේතු ඇතුව මේක ඉගෙන ගන්න. හොඳයි. ඊට පස්සේ මම මේ එක් කරුණු කාරණා අරගෙන ඒ කතා කරගෙන යනකොට ඔළුවට එන කරුණු කාරණා ඔයාලට ලබා දෙන්න මේ විදිය පාවිච්චි කරාට කමක් නැහැ කියලා මම හිතනවා හැමදෙනාම කැමතිත් ඇති මේ දේවල් ගැඹුරු දේවල් අහලා දැනගන්න. හොඳයි. ඒක අවබෝධය තියාගන්න කවුරු හරි කිව්වොත් එහෙම මේවා මේ අනිත් ආගම් වල නැහැ කියලා කියන කතාවකුත් තියෙනව නේද? මුස්ලිම් ආගමේ, ක්‍රිස්තියානි ආගමේ මේක නම් කොහොමත් හොඳටම තියෙනවනේ මේ Hindu ආගමේ. එහෙම කතාවක් අහලා තියෙද ඔයාලා? ඒගොල්ලන්ට ඔය මොකවත් නැහැ. ඒගොල්ලන්ට මුකුත් මේ අදාළ නැහැ කියලා. මං තනියම කතා කරනවද? නෑ සර්. ඇහෙනවා සර්. ඇහෙනව නේද මේ? දැන් ඔය අනිකුත් ආගම් වල මේ තියෙනවා. නැස ඇහෙනවා ඇහෙනවා. මූලාශ්‍රම ඔව්. මං මේ මූලාශ්‍රය මොනවද දැන් ඔය හරාම් කියලා කියන්නේ මුස්ලිම් ආගමේ තහනම් කියන එකනේ. එතකොට ඔය මොනවාද ඒගොල්ලන්ගේ පාවිච්චි මං ඒ ලිපිය දාලා තියවලට. මං ලිව්වා එක ලිපියක්. ඒ ලිපිය ඔබට එව්වා. එහෙම හොයලා බලන්න. එහෙම තියෙනව නැත්තේ නෑ. එතකොට අපි වාගේ රටවල් වලට මේකේ බලපෑම ගැනත් මම කතා කරලා තියෙනවා. ඒ කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියලා. අනිත් කාරණාව තමයි මේ හොඳට හොයලා බලන්න දැන් හෙට දවසේ පොය දෙනවා. සූර්යග්‍රහණයක්, චන්ද්‍රග්‍රහණයක් තියෙනවා. ඒ වෙනකොට මිනිසුන්ගේ චින්තනය ටිකක් දුෂ්ට වෙන ආකාරයෙන්. ඒ කියන්නේ දුෂ්ට චින්තනයක් සහිත අයගේ චින්තනය තවත් දුෂ්ට වෙනවා. එක රටක වැසියෝ විතරයිද ජීවත් වෙන්න ඕනේ. හැමෝම පොදුවේ හැමෝටම එක හා සමාන අයිතින් තියෙන්න ඕනේ නැද්ද? නමුත් මේ ලෝකේ දැනට යන පාලනේ කොහොමද? ඉස්සර දිවෙන් දැත්තේ කොහොමද? මිනිමස් කන යුගයක. තව ගෝත්‍රයක් ගිහිල්ලා මරාගෙනම කන්න ඇති. ඊට පස්සේ දැන් ක්‍රමානුකූලව යාවත් එහෙම ඒවත් අවබෝධ කරගන්න. හොඳයි. ජ්‍යොතිර්ගණිතය අනුව ගැන සකස් කරන ලද. ඊට පස්සේ බලන්න නක්ෂත්‍ර කාලය පමණක් ලංකා ස්වදේශීය සුද්ධ ඔරලෝසු වේලාවෙන් උදේ 6ට සහ අවබෝධ කරගන්න. නක්ෂත්‍ර කාලය පමණක් ලංකා ස්වදේශීය සුද්ධ ඔරලෝසු වේලාවෙන් උදේ 6ට කියන්නේ ලංකා සුද්ධ ස්වදේශීය ඔරලෝසු වේලාව කියන්නේ ඉන්දියාවේ මැඩ්‍රාස් වලට පාවිච්චි කරන වේලාව තමයි අපි පොදුවේ පාවිච්චි කරන්නේ. උදේ 6ට සහ ඒ කියන්නේ සුද්ධ දීපුත් මේ බටහිරින් දීපු විදිහට සහ ග්‍රහස්පූට ලංකා සම්මත ඔරලෝසු වේලාව කියන්නේ ග්‍රහස්පූට මේක කඩලා තේරුම් ගන්නකො එක දිගට ගියෝගෙන යනකොට නේ ඔළුවට අවබෝධ කරගන්න අපහසුයි. සහ කියන කෑල්ල ලයින් කරලා ඊගාවට දෙවෙනි කාරණාව ග්‍රහස්පූට ලංකා සම්මත ඔරලෝසු වේලාවෙන් උදේ 6ට දක්වා ඇත. ඒ කියන්නේ දෙකම උදේ 6ට තමයි දීලා තියෙන්නේ සම්මත ඔරලෝසු වේලාව. පසුගිය ඔන්න දැන් කියනවා 1982 සිට 1984 කියන 3 අවුරුදු ලංකා ග්‍රහස්පූට ලිපිතේ නක්ෂත්‍ර කාලයේ දවල් 12ට දක්වලා තියෙනවා. ඒකත් අවබෝධ කරගන්න. 1985 සිට නක්ෂත්‍ර කාලයේ දක්වා ඇත්තේ උදේ 6ට බව විශේෂයෙන් මතක තබා ගත මැනවි. ඒගොල්ලන්ගේ කියන ක්‍රමවේදය. ඔයාලට software එකක් ගත්තයින් පස්සේ මේක බොහෝ විට ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. software එකකින් ආපස්සට අවුරුදු 10 ගානකුත් ඉදිරියට අවුරුදු 10 ගානකුත් බලන්න පුළුවන්. ඒකට software එකක් තියෙනවා කියන්නේ ඔබටත් ඕන නම් මේ ලිතක් එලි දක්වන්න පුළුවන්. හරි. මධ්‍යම රාත්‍රී 12 දිනේ බෙදෙන වේලාව ලෙසට ගෙන ඇත. එතෙන් සිට දවල් 12 දක්වා ඒක මෙයාලම කියලා කියනවා රෑ 12ට තමයි ගණන් මේකේ දීලා තියෙන්නේ. නමුත් උදේ ඔබ දන්නවා ඉර උදාවට අනුව තමයි දිනය බෙදෙන්න ඕනේ. 1 2 3 4 5 6 යනාදී ලෙස සාමාන්‍ය ලෙසටද පස්වරු 1 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා වේලාව 13 14 15 ඒක නාවික ක්‍රමයට තමයි දීලා තියෙන්නේ. ඒ අනුව 13 යනු පස්වරු 1 බවද. ඒක නම් ඔබට තේරෙයි. හොඳයි. ඊට පස්සේ
තුන් අවුරුදු ලංකා ග්‍රහස්පූට ලිතේ කාලය රාත්‍රී 12 ඉක්ම වූ පසු 25 ආදී වශයෙන් දක්වා තිබුණද ඇතැම් අයට ඒ පැටලී බව දන්වා තිබුණෙන් මෙසේ පැය 0.0 සිට 12 සිට 24 දක්වා කාලයේ 1985 සිට පිටතට දක්වලා තියෙනවා. ඒක තමයි හිතෙහි වෙලාවක් දැක්කන විදිය කියලා තියෙන්නේ. දැන් ඊළඟට ඔයාලට ආයේ කේන්ද්‍ර හදනකොට එනවා ප්‍රශ්නයක්. ඔය ඔබට මතක ඇති දැන් තියෙන්නේ ලංකාවට උදේ 5:00 නම් එංගලන්තයේ ග්‍රීනිච් නගරයට රාත්‍රී 12යි. අපිට පැය 5:00ක වෙනසක් තමයි තියෙන්නේ. හොඳයි. දැන් මේ බලන්න. ඕක වෙනස් වුණා ඔබට මතක ඇති. කොයි කාලෙද? චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ජනාධිපති වෙලා ඉන්න කාලේ ඕක එහාට මෙහාට කරා. ඔබට මතක ඇති. දැන් මේ බලන්න මේ කාරණා ටිකක් මේකේ තියෙනවා. මේ දැනගෙන ඉන්න. ශ්‍රී ලංකා සම්මත වේලාව එදා සිට අද දක්වා ක්‍රිස්තු වර්ෂ 1815 සිට 1905 ජූලි 1 වෙනිදා දක්වා නැගෙනහිර දේශාංශ 80.15ට අයත් ග්‍රීනිච් වේලාවට වඩා පැය 5 මිනිත්තු 21කින් වැඩි වූ වේලාව බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වා දෙන ලදී. නම් අපිට තිබුණේ 60 පැය ක්‍රමය. 60 පැය ක්‍රමය මොකක්ද කියලා ඉදිරියේදී මට වේලාව තියෙන විදියට රෙකෝඩ් කරලා එවන්න. අපි බලමු මේ ඔක්කොම එකපාර මේව කරන්න බෑනේ. එතකොට ඒ ක්‍රමයේ තිබුණා නම් ඇත්තටම අපිට ආවේනිකයි මේ වේලාව. අපිට ආවේනික සියල්ල. එතකොට අපි කමක් නැහැ ඉතින් මෙහෙම යන්න දෙපැයි. එහෙම ආවේනික වුණාට ඉතින් ඔය ගුවන් ගමන් එහෙම යොදනකොට එතකොට ඒ ප්‍රශ්න ඇති වෙනවනේ. හරි. මෙය හැඳින්වුවේ මදුරාසි මධ්‍යම වේලාව ලෙසයි. කියන්නේ the Madras mean time. ඊට පස්සේ බලන්න 1905 ජූලි 1 වෙනි දින දවල් 12 සිට නැගෙනහිර දේශාංශ අංශක 82යි කලා 30ට සමාන ග්‍රීනිච් වේලාවට වඩා පැය 5 මිනිත්තු 30කින් වැඩි වූ වේලාව හඳුන්වා දෙන ලදී. පැය 5 මිනිත්තු 30යි. මේ වේලාව 1942 ජනවාරි මාස 5 වන දින දක්වා පැවතුණි. ඉන්පසු යුද කාලයේ අවශ්‍යතාවය අනුව 1942 කියන්නේ අපේ ලංකාවට පොදු වෙන්නේ අර ලෝක යුද්ධ අනුව හරි 42 ජනවාරි මාස 5 වන දින පූර්ව භාග මේ පූර්ව භාග කියන්නේ උදේ පෙරවරු එකේ සිට 1942 අගෝස්තු මාස 31 වන දින රාත්‍රී 12 දක්වා මෙම වේලාව මිනිත්තු 30කින් වැඩි කර තබන ලදී. එවිට ග්‍රීනිච් සිට පැය 6කට වඩා වැඩි වූ වේලාවක් ඔරලෝසුවර දැක්කේ. තාම මේවා අපිට අදාළ නැහැ. දැන් ඔන්න ඉදිරියට අදාළ ටික එනවා. ඒ ටික බලලා අවබෝධ කරගන්න. මම ඔන්න 1996 මේ 25 තියෙනවානේ. එතනට අවබෝධය යොමු කරන්න. 1996 මැයි 25 වෙනි දින රාත්‍රී 12 සිට 1996 ඔක්තෝබර් මාස 26 වෙනි දින රාත්‍රී 12 දක්වා ග්‍රීනිච් වේලාවට වඩා පැයක අධිකයක් එකතු කරන ලදී. ලංකාවේ කරපු වැඩ. එතකොට මෙන්න මේ කාලයේ කේන්ද්‍රයක් ඔබ අතර ලැබුණොත් මේක මේ අධිකය අඩු කරලා හදලාද කියලා ලිස්ට් වලට අදාළ කරලා හදලාද කියලා බලන්න. එතකොට ඒක ඔබ අතින් මේක ගණනය කරද්දී අනිවාර්යෙන් අවධානය යොමු කරන්න නැත්නම් ඔබ හදන කේන්ද්‍රයේ වැරදි වෙන්න ඉඩ තියෙනවා. එවිට ග්‍රීනිච් සිට ශ්‍රී ලංකාවේ වේලාව වෙනස පැය 6 මිනිත්තු 30යි. පැයක් ඒ පැය පහමාර තමයි තියෙන්න ඕන ක්‍රමවේදය. නමුත් අපි විශ්ින් වැඩි කරගත්ත ක්‍රමවේදය. හරි. ඊට පස්සේ බලන්න 1996 ඔක්තෝබර් මාස 26 වෙනි දින රාත්‍රී 12 සිට මෙම වේලාව මිනිත්තු 30කින් අඩු කරන ලද. එවිට ග්‍රීනිච් සිට ලංකාවේ වේලාව වෙනස වූයේ පැය 6යි. එහෙනම් 96 ඔක්තෝබර් 26 වෙනි දින දක්වා වෙනි දින රාත්‍රී 12 සිට මිනිත්තුවක් දෙන්න. හරි. 96 ඔක්තෝබර් 26 ඉඳලා 26 රාත්‍රී 12 සිට 2006 අප්‍රේල් 14 වෙනි දින දක්වාම පැය 6ක අධිකයක් මේ. පැය 6ක වෙනසක් තමයි තිබුණේ. පැය 6මාර වුණා. ඒක නැවත 6 වුණා. එතකොට එතනින් පැය භාගයක් අඩු ඒ දවස්වල කේන්ද්‍ර පැය භාගයක් අඩු කරලා හදන්න ඕනේ. එවිට ග්‍රීනිච් සිට ශ්‍රී ලංකාවේ වේලාව වෙනස වූයේ පැය 5 මිනිත්තු 30යි. එහෙනම්
මෙය 1996 මැයි 25 වෙනි දිනට පෙර තිබූ වේලාවම වේ. එහෙනම් ඔබට 2006 අප්‍රේල් 14 පස්සේ කේන්ද්‍ර ප්‍රශ්නයක් නැහැ. 2006 අප්‍රේල් 14ත් 1996 ඔක්තෝබර් මැයි 25ත් මෙහෙම තේරුම් ගන්නද 1996 මැයි 25ත් 2006 අප්‍රේල් 14ත් අතර වේලාවල් ලැබුණොත් ඒකට ඔය මං කියපු ලිතේ වේලාවන් දක්වන්නේ මෙසේ කියන එක ගැන අවබෝධ කරගෙන ඔබ කේන්ද්‍රය හදන්න ඕනේ. හොඳයි. ඔබට 8:26යි වෙලාව. අද පාඩම සිද්ධ කරා මම හිතනවා ඇති කියලා. ඔබට මොනවා හරි දැනගන්න දේවල් තියෙනවා නම් මොනවා හරි දෙයක් ප්‍රශ්නයක් විදියට යොමු කරන්න පුළුවන්. මාව ඇහෙනවද? ඔව් සර්. දැන් මේ 36 පිටුවේ තියෙන අර දින සම්බන්ධ නැකත් සුභාශෝක වක්‍රය ඒක පොඩ්ඩක් නැති කරලා දෙන්නකෝ. ඊවන පිටුවේද මහත්මයා? 36 පිටුව. ඔව්. 36 පිටුවේ තියෙනවා මේක ඔබටම පැහැදිලි කරගන්නත් පුළුවන් කමක් නැහැ මම කියන්නම්. පංචාංග සුද්ධි චක්‍රය. දින සම්බන්ධ නැකත් සුභාසුභ යෝග. ඒ කියන්නේ ඔබට කෙලින්ම මේ විදි එකක් බලලා ඉවරලා සුභ මුහූර්තයක් හදන්නත් පුළුවන් කියන එක. ඉරිදා දවසක අස්පිද නැගත යෙදුනොත් සිද්ධි යෝගය සුභයි. සඳුදා දවසක අස්පිද යෝගයේ යෙදුනොත් අවයෝගය ඒක සුභයි කියනවා. අර සමාවෙන්න මට වැරදුනා මම අර ආනන්දාදී ඒ විදිහට මෙතන ගත්තේ නැවත අහන්න මේ බලන්න ඉරිදා දවසක් වෙලා අස්පිද නැගත යෙදිලා තිබුණොත් සිද්ධි කියන යෝගය. එතකොට මේ සිද්ධි යෝගය හොඳයිද අසුභයිද කියන එක හා සම්බන්ධව ඉන්න හොඳයිද? ඔව් පොඩකින් මේක බලමු අපි. මේක බලන විදිය අනිත් පැත්තට කියන ඉන්න. මේක කියලා තියෙනවා අර පහතම බලන්න සැලකිය යුතුයි ඉහත දැක්වෙන දින සුද්ධි චක්‍ර සකස් කර ඇත්තේ සංස්කෘත මුහුර්ත චින්තාමණීය චක්‍ර සංග්‍රහය වැනි මූලික ග්‍රන්ථවල දැක්වෙන කරුණු අනුව බව සලකන්න කියලා. එතකොට මීට අදාළ කරගෙනම කරන්න යන්න ඕනේ නැහැ. නමුත් මේක ඔබතුමා අහපු ප්‍රශ්නය තමයි ඒක සුබද අසුබද කියන එක මේක අපිට බලන්න ක්‍රමවේදයක් තියෙනවා. ඒක මේකතන දීලා නැහැ. ඒ කියන්නේ දැන් සිද්ධි කියන එකෙන් අපිට ඔළුවේ අදහස් වෙන්නේ ඒක කාර්ය සිද්ධිය සිද්ධ වෙනවා කියන එක. සඳුදා දවසක අස්විද නැත්නම් අව කියන්නේ ඒක සුබ නැහැ කියන එක. අඟහරුවාදා අමෘත හැබැයි අඟහරුවාදා දිනේ තියෙන පංචාංග දිනේ තියෙන ගැටලුව තියෙනවා. නමුත් අපිට කෘෂි කර්මාන්තයට යොදා ගන්න පුළුවන් අමෘත කියන. බදාදනම් මර ඒක හොඳ නැහැ. බ්‍රහස්පතින්දනම් සුබයි. සුබ කියන මේ සුද්ධිය පංචාංග සුද්ධිය සුබයි. සිකුරාදා හොඳ නැහැ. සෙනසුරාදා නම් හොඳයි කියනවා. ඒ පැවිද්ද වැනි ඒවට අපිට යොදා ගන්න තියෙනවා. විතර මට මතක විදියට එහෙම තමයි. මම මේක පොඩ්ඩක් ඔබතුමා කියපු නිසා මම මේක ලොකුවටම බැලුවේ නැහැ. මෙතන මේ තියෙන කාරණාව තමයි සංස්කෘත මුහුර්ත චින්තාමණීය අනුවනේ තියෙන සංස්කෘත මුහුර්ත චින්තාමණීය අනුව තියෙන කාරණාවක් තමයි. එතකොට අර ඉන්දියාවේ භාවිතා වෙන ක්‍රමවේද අනුව තියෙන කාරණාවක් නිසා මම ඒකට අවධානය යොමු කරන්න තා පොඩ්ඩක්. මම දැන් ඔකට එකෙල්ලීම පිළිතුරු ලබා දුන්නොත් ඔබට වරදී. මටත් වරදී. මටත් දැන් මේ ළඟකදී මේක බැලුවේ නැති නිසා මතකේ නැහැ. සාමාන්‍යයෙන් රික්තා කියන ඒවනම් ගන්න හොඳම නැහැ. විෂ රික්තා ඒ වගේ ගන්න හොඳ නැහැ. මම ඒ සම්බන්ධව පස්සේ වෙලාවක ඔබට නෝට් එකක් විදිහට ගන්නම්කෝ. මට පොඩ්ඩක් මහේෂ් මහත්තයා ඔය කාරණාව ඔයාගේ ගෲප් එකටම දාන්න. මෙන්න මේ ලිත පිටුව අනුව කියලා. එතකොට මම ඔබට මේ
මේකට අදාළ නෝට් එක බලලා බලන්න. ඔස මට බලා ගන්න තේරෙනවා. ඔය වචන ඔව්. තේරෙනවා දන්නේ නැති සිද්ධි කියන්නේ මොකද්ද? අව ඔව්. කියන්නේ මොකද්ද? අව කියන්නේ නම් හොඳ නැහැ කියන එක, සිද්ධි කියන්නේ හොඳයි, අමෘත හොඳයි, මර හොඳ නැහැ, සුභ හොඳයි, අව හොඳ නැහැ. ඒ ආකාරයට හරියට අර මෙතනදී අපි බලන්නේ ලිත පිටුව ග්‍රහයන්ගේ සුභාසුභතාවය අපි බලන්නේ ඒ රාශියට ලිත පිටුව 6 අනුව. කියන්නේ සාමාන්‍යයෙන් උච්ච සම සව ක්ෂේත්‍ර මූල ත්‍රිකෝණ සසුරු මුට වගේ අන්න ඒයි කාරණාවක් තමයි එතන තියෙන්නේ. අදහස් වෙන්නේ. හරි. හොඳයි. තව කමක් නැහැ. ඒ වගේ උනාට කමක් නැහැ අහන්න. ෂක් නැහැ. එතකොට ආනන්දාදී 820 මහා යෝග චක්‍රයේ ආනන්ද යෝගය එතකොට ඉරිදාට අස්සිද මට එතන තේරෙන්නේ නැහැ සර්. මේක මම කියලා දුන්නානේ දැන් මේ ආනන්දාදී අටවසි යෝග චක්‍රය පොතට අනුව ඉස්තරහෙන් තියෙනවා සුබද අසුබද කියලා. ලිත 31 පිටුව පෙරලා ගන්න හැමෝම. අපි හිතමු ඉරිදා දවසේ ඔබ යොදා ගන්නා හෝරාව පංචමේ සූක්ෂමය යෙදිලා තියෙන්නේ වෙලාවේ අස්සිද නැකත තමයි උදාව පවතින නැකත. දවසේ ඉරිදා මෙතන යෝග දෙකයි ඉතින්. යෝග කාරණා දෙකයි. දැන් පංචාංගයේ කිව්වම කාරණා පහක්. ඒකට බලතාවය හිතා ගන්න. හරි. ඒ කියන්නේ ඒකට කියනවා ඉරිදා දවස වෙලා අස්සිද නැකත උදා වෙලා ඔබ යොදාගත්ත නැකත යොදා මේ වගුවලින් ඔබට බලන්න පුළුවන් මේ සුභ අසුභතාවය. එතකොට බලනවා ඉරිදා දවසක ඔන්න ළමයෙකුට ශිෂ්‍යත්ව විභාගෙට පිටත් වෙන්න උදේ හදලා දුන්න වෙලාවේ ඉරිදා ඒ වෙලාවේ අස්සිද නැකත තියෙන්නේ. ඔබ බලනවා එතකොට ආනන්ද කියන යෝගය තමයි උදා වෙලා තියෙන්නේ. ඒක ඉස්සරහා තියෙනවා සුභ අසුභ පොරලොස්පෙහි සුභ අසුභ කියලා සුභයි. ඊට පස්සේ බලන්න ඉරිදා දවසක බෙරණ නැකත දීලා තියෙනවා කාල දණ්ඩ කියන මේ ඉතල තියෙන කාල දන් කියලා විතරයි. කාල දණ්ඩ ඊටම අසුභයි. ඉස්සරහා තියෙනවා ඒකේ කොහොමද කියලා. ඊට පස්සේ අපි හිතමු බලමු ඉරිදා දවසේ කැටි නැකත. කැටි කියන්නේ ගිනි නැකතක් විදිහට තමයි සැලකෙන්නේ. ඉරිදා දවසේ දෙකම ඉරිදා දවසත් රවිගේ දවසක්. එතකොට ඉරිදා දවසේ කැටි නැකත එදිලා තියෙනවා නම් දූමු කියන යෝගය මුල් මිනිත්තු 24 කියන්නේ අපි හිතමුකෝ කැටි නැකත උදා වෙලා තියෙනවා උදේ පාන්දර 3 ඉඳන් ඉරිදා දවසේ හවස 5 වෙනකන් තියෙනවා කියලා අපි හිතමු. හැබැයි ඉරිදා දවස වෙන්නේ ඉර උදාවත් එක්කනේ. අන්න එතකොට මෙතන තියෙනවා මුල් මිනිත්තු 24. එහෙනම් ඉර උදාවේ සිට මිනිත්තු 24ක් අතහැරියා. හොඳයි අනිත් ටික හොඳයි. කියලා ගත්තා. ඔය ආකාරයට තමයි ඒකේ ඔබට මට කියන්න තියෙන්නේ. තේරුණා සර් හරි. තව මොනවා හරි තියෙනවද? හොඳයි. එහෙමනම් මම පන්තිය අවසන් කරන්න. හැමදෙනාටම තෙරුවන් සරණයි. ආයුබෝවන්. තෙරුවන් සරණයි සර් ජය වේවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි.